හරි. එහෙනම් පුතේ ඔන්න අපි යන්නේ අපේ පළවෙනි ප්‍රශ්නෙට. සමහර අපේ දරුවෝ කීප දෙනෙක් නම් දැන් ඉතින් ඉන්නේ පුදුම ආසාවෙන් ඉන්නේ කොහොමද තත්ත්වය කියලා බලන්න. නේද? සර් මොනවද කියලා දන්නේ කියන්නේ මේ සර්ුයි ඒ කට්ටිය විතරයි. හරි. නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න තියෙන්නේ. නේද? නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න. එක සහ දෙක ප්‍රශ්නවල මුල් රූපයට සමාන රූපයනේ තෝරන්නේ කියන්නේ. නේද? දැන් අපේ දරුවනේ දැන් සමාන රූපේම තෝරනකොට අපේ දරුවෝ මතක තියාගන්න ඕන කාරණාවක් තමයි ඔය අර දශමයට තිත නේද? චූටි තැන් ඔය printing mistake එහෙම එනවා. නේද? ඒවා ටිකක් අපි කල්පනාවෙන් බලන්න ඕනි. නේද? නැත්නම් අපි හරි අමාරු වැටෙන තැන් තියෙන ඔය මොනවද ඒවට අපි කියන්නේ අවස්ථා ගන්න එහෙම තෝරන්නවමනේ. අවස්ථා දෙකක් තියෙනවා, වෙනස්කම් තුනක් තියෙනවා, වෙනස්කම් පහක් තියෙනවානේ. උත්තරේ හතරක් තියෙනවා, පහක් තියෙනවා. කොහෙදෝ ඩොට් එකකුත් ඒ ASCII තියෙනවා. නේද? ඒ ඩොට් එකත් වෙනස්කමක් විදිහට අරගෙන. එහෙනම් පොඩි පොඩි ගැටලු වෙන්න පුළුවන් තැන් තියෙන. ඒ නිසා හැමතිස්සෙම පැහැදිලිවම වෙනසක් තියෙනවා. අන්න එතෙන්ට යන්න ඒක තමයි හොඳම දේ. නේද? හරි. හොයාගත්තද? එක දෙක ප්‍රශ්නවල මුල් රූපයට සමාන රූපයනේ. නේද? මුල් රූපයට සමාන රූපය කියද්දි අපිට නිකන් හිතෙනවා මේ ඔක්කොම එක වගේ කියලා. හිතනවනේ? එහෙනම් මේ ඔක්කොම එක වගේ කියලා නේ හිතන්නේ. හරි. හැබැයි ඔක්කොම එක වගේ වුණාට මෙයා වෙනස්කමක් තියෙනවානේ. මෙයාගේ බෝලේ මේ ඉරි දෙක තියෙන පැත්තයි මෙයයි වෙනස්නේ. එයා වෙනස් නම් මෙයා වෙනස්නේ. චුට හරි ලේසි. ඊළඟට කවුද? තුන්වෙනිය ගත්තොත් මේ ඉරි දෙක ඒ විදිහටම මෙයාගේ තියෙනවානේ. ඊළඟට මේ ඉරි තුනත් ඒ විදිහටම තියෙනව ප්‍රශ්නයක් නැහැ. මේ ඉරි තුනක් තියෙනවානේ. එනවාගේ උත්තරේ වෙන්න ඕන අංක කීයද? අංක 1ද 2ද 3ද? අංක 3 වෙන්න ඕනි උත්තරය. අංක 3. හරිනේ? හරි. දැන් මේ තැන්වලදී අපේ දරුවන්ට කියන්න ඕන දේවල් මං කෝනේ අපේ දරුවෝ දැන් දැනුම බුද්ධිය එමට තියෙනවා වරද්ද ගන්න තැන් තියෙන ඒවත් චුට්ටක් අහගෙන යන්න ඕනි. මේ උත්තරේ හරි ඈ. තුන්වෙනි එක ඔන්න මම මකලා දානවා. පුතේ අපි අපේ පැන්සල කළු පාටයිනේ. මොන පාටද? කළු පාටයි. ඔය පේපර් බලද්දි හම්බෙච්ච තැන් නේද? සර් දැන් මේ ටිකක් ඔය කොල්ලා වගේ හිටියට 2013 ඉඳලා පේපර් බලන්න යනවා. පැහැදිලිද? ඔය ගියාම පළවෙනි මම දෙවෙනි පේපරේ බලන්නේ. නමුත් පළවෙනි පේපරේ බලන තැනටත් නේද? අර සර්ලා ඉතින් ජනවැනි ගිහලා හොට දානවනේ කොහොමද කියලා නේද? ඒතොර අපිත් එක්ක ඉන්න සර්ලා ගොඩක් අය ඉන්න ඉතින් ඔය ගිහිල්ලා චුට්ටක් බලලා මොකද වෙලා තියෙන්නේ කියලා බලනකොට ඉතින් එක එක අකරතැබ්බ වෙච්ච අවස්ථා තියෙනවා. මොනවාද අකරතැබ්බ? සමහර අය ඉරියන් දිනකොට දරුවනේ මෙන්න මෙහෙම කරනවා. හොඳේ. අඩි රූල අරගෙන හරි නිකන් හරි මෙන්න මේ ඉර අඳිනවා මේ රූපවල කොහෙටද? ඉරට. පැහැදිලිද? සමහර අය මේ ඉර අඳින්නේ කාටද? මේ රූපයේ ඉර දිගේ අඳිනවා. පැහැදිලිද? පැන්සලයි මේ පේපරේ තියෙන කළු ඉරයි ගත්තම පේපරේ කළු ඉරද ටිකක් හොඳට පේන්නේ පැන්සල් ඉරද? පේපරේ කළු ඉර පේනවා වැඩි. සමහර වෙලාවට ඔයා ගහපු පැන්සල් ඉර පේන්නේ නැහැ. ඉතින් ඕක ටීචර් කෙනෙක් සර් කෙනෙක් සමහර වෙලාවට පිළිතුරු සටහන් කරලා නැහැ කියලා හිතලා මොකද කරන්නේ? රතු පෑන්ෙන් එතෙන්ට චූටි මාක් එකක් දාලා ඉවරලා ඒකේ ලකුණු නොදී ඉන්න පුළුවන්. ඒ නිසා ඉරක් අඳිනකොට ටිකක් කල්පනාවෙන් ඉර අඳින්න ඕනි. තව අවස්ථාවක් තියෙනවා. කියලා දෙන්නන්නේ නැත්නම් මේ වගේ අවස්ථා හම්බෙන්නේ නැති වෙයි. සමහර අවස්ථාවල පුතා ඔයා හිතන්නේ මෙන්න මෙතන උත්තර තුන නැහැ. හරිද? ඒ වගේම මෙතන උත්තර තුනක් නැහැ. හරිද? මෙන්න මෙතන තියනවා පුතේ මේකේ උත්තර අංක ටික. කොහෙද තියෙන්නේ? මෙතන. මේකේ උත්තර අංක ටික තියෙන්නේ 1 2 3යි මෙතන. හොඳට බලා ගන්න ඕනේ. පැහැදිලිද? දැන් ඔන්න ජරමර වෙන තැන්. මොනවාද? මේකේ උත්තරේ නියමයි. කවුද? මෙන්න මෙයා. නේද? මෙයාගේ උත්තරේ. උඩ අංකේ බලන්නේ ඩොංගාල ගහනවා මෙතන. හරිද? උඩ අංකේ බලන්නේ නැතුව මොකද කරන්නේ? මෙන්න මෙතෙන්ට ඉර ගහනවා. හරි? මේකේ උත්තරෙත් අපි හිතමුකෝ නිකමට මේකේ උත්තරෙත් අපි හිතමුකෝ මේක කියලා ඔන්න ඒකටත් ගැහුවා. දැන් මොකද වෙන්නේ? මේ දෙකම වැරදි. ඇයි? උඩ අංක තියෙන්නේ
මේ පිළිතුරු තුනට. යට අංක තියෙන්නේ මේ පිළිතුරු තුනට. එතකොට දෙවැනි ප්‍රශ්නේ උත්තර කීයකට ඉරි ඇඳලාද? දෙකකට ඉරි ඇඳලා. උත්තර දෙකකට ඉරි ඇඳලා. දැන් මොකද වෙන්නේ? මෙයා හරි උනත් වැඩක් නැහැ. එයාට පිළිතුරු මාක් කරලා නැහැ. මෙයා හරි වුණාට වැඩක් නැහැ. එයාට උත්තර දෙකක් මාක් කරලානේ. එහෙනම් මේ දෙකටම ලකුණු නැති වෙනවා. මේක අපේ දරුවෝ මම පැහැදිලිවම සෙමිනවලදී ඕන තරම් පෙන්නලා ඇති. නේද? ඒ නිසා කල්පනාවෙන් නේද? වමනාවෙන් මේ වැඩේ කරන්න. තව සති කීයද? 8යි. තව සති 8යි. මම ඔන්ලයින් දවස් 8න් දවස් 7ක් එනවා මේ විදිහට. නේද? තව සඳුදා දවස් 7ක් ගියාම වැඩේ ඉවරයි. නේද? ඊළඟට තියෙන්නේ ඊළඟ සතියේ එක්සෑම් එක. නේද? ඒ නිසා මේ දවස් ටිකේ කරන හැම වැඩක්ම උවමනාවෙන් කරන්න. නේද? ආවට ගියාට කරන්න එපා. හැමදාම ලියන හැම පේපරයක්ම අද මම ලියන්නේ ශිෂ්‍යත්ව විභාගයේ පේපරේ කියලා හිතලා ලියන්න. නේද? ඒක ඒ වගකීමෙන් කරන්න. එතකොට ඔයා දන්නේම නැතුව ඔයාගේ ගමන යන්න පුළුවන්. ඔන්න එහෙනම් ඕක තමයි ඔයාට කියලා දෙන්න ඕන වුණු තැන. එහෙනම් ඔන්න අපිට පළවෙනි එකේ බෝලේ හොයාගත්ත කවුද උත්තරේ 3. අංක 3. එහෙනම් උත්තරේ හරිනේ. මෙයානේ right. ඊළඟට යන් අපි කවුද? දෙවැනි ප්‍රශ්නෙට යද්දි පුතේ දෙවැනි එකේ හරි මෙයාට සමාන රූපේනේ තෝරන්නේ අසමාන රූපේද? සමාන රූපේනේ තෝරන්නේ. right. මෙයාට සමාන රූපය තෝරනකොට බලන්න ඕනි එහෙනම් අපි එයාට අසමාන වෙන්න හේතු තියනවාද කියලා අනිත් අයගේ. නේද? සංසන්දනය කරනවා කියන්නේ මේ විභව්‍යතාමානයක්. නේද? ඒතර මේක සංසන්දනය කරන්න ඕනි. මේ දෙන්නත් එක්ක සාපේක්ෂව අපිට කවුද ගන්න පුළුවන් අසමාන එක්කෙනා. නේද? අසමාන එක්කෙනා. එතකොට මට මෙන්න මෙතන පේනවා චූටි වෙනස්කම. කොතනද දන්නවද? මෙන්න මෙතන ජනෙල්ලේ නෑනේ. නෑනේ. මොකද කියන්නේ? මේ ජනෙල්ලේ නෑනේ මෙතන. එහෙනම් මෙයාට කොහෙත්ම යා සමාන වෙන්නේ නැහැ. සමාන නැහැනේ. right. ඊට පස්සේ පුතේ යනකොට ඔහොම ඔන්න දැන් වහගත්තනේ. මම දැන් තමයි හොයන්නේ. නේද? මම දැන් හොයනකොට මම දැන් ඔන්න දැක්කා තියෙනවා මෙයාගේද වෙනස්කමක් මෙයාගේ. කාගේද? මෙයාගේ වෙනස්කමක් තියෙනවා. කොතනද ඒ වෙනස්කම තියෙන්නේ? දොරේ, ජනෙල් වල, පඳුරු වල මේ පඳුර මෙතන නෑනේ. නෑනේ. එහෙනම් මූලිකවම පුතේ ඔන්න වෙනස්කම් අපි දෙකක් දැක්කා. එහෙනම් පැහැදිලිවම උත්තරේ වෙන්න ඕනි කවුද? මෙන්න මෙයා. ඔයාට මෙතන ඊර ගහන්නත් පුළුවන්, ඕනනම් මෙතනින් ගහන්නත් පුළුවන්. දෙක ගහන්න එපා. ඩබල් එළියමු. හරි. හරිනේ? right. යම් තුන්වෙනි එකට. right. සිලින්ඩරයක් තියෙනවා. මොකක්ද කියන්නේ? නොගැලපෙන රූපේනේ තෝරන්න කියන්නේනේ. සිලින්ඩරයක් තියෙනවා. එතකොට ඉටිපන්දමක් දල්වලා තියෙනවා. මෙයාගේ හෙවණැල්ල මෙහෙට වැටෙනවා. මෙයාගේ හෙවණැල්ල මෙහෙට වැටෙනවා. මෙයාගේ හෙවණැල්ල මේ පැත්තට වැටිලා. නේද? එහෙනම් හෙවණැල්ලේ ප්‍රශ්නයක් නෙනේ. ආලෝකයට හැමතිස්සෙම හෙවණැල්ල වැටෙන්නේ ප්‍රතිවිරුද්ධ දිශාව. උදේ ඒකනේ නැගෙනහිර බලාගෙන හිටගත්තට පස්සේ හෙවණැල්ල කොහෙටද වැටෙන්නේ? අපේ පිටිපස්සට. නේද? ඒ නිසා අපි කියනවා උදේ පාන්දර ඉරේලිය දිහා බලාගෙන හිටගත්තට පස්සේ හිරු නැගෙන දිහා බලාගෙන හිටගත්තට පස්සේ අපේ පිටිපස දිශාව මොකද්ද? බස්නාහිර කියලා. ඈ අපේ වම් මත තියෙන දිශාව අපි කියනවා මොකද්ද? වම් මත උතුරු දිශාව. දකුණු අත තියෙන දිශාව කියනවා දකුණු දිශාව. කොහොමද කියන්නේ?
හිරුට මුහුණලා හිටගත්තම උදේට ඒ දිශාව නැගෙනහිර පිටුපස දිශාව බස්නාහිර වම් අත තියෙන දිශාව උතුර දකුණු අත තියෙන දිශාව දකුණ උපුල් ඊළඟ නැවෙන් ගිහින් ධම්මි නිදිද බලාවරෙන් කියලා අදාගන්නේ ඕම තමයි. පැහැදිලිද? හරි. එතකොට ආලෝකයට ප්‍රතිවිරුද්ධයි නම් හෙවණැල්ල මෙයා හරිද? එයා හරි. එයා වැරදිද? නේ? එයා හරි. නේද? මෙයා හරි. එහෙනම් මෙයා හරි. එයාගේ ආලෝකය මෙතන සිලින්ඩරේ මෙතන හෙවණැල්ල එහා පැත්තට වැටෙනවනේ. හරි. ඊළඟ එක. අපි යනවා දෙවනියා. වැරද්දක් නැහැනේ. ආලෝකය මෙතන සිලින්ඩරේ මෙතන හෙවණැල්ල මේ පැත්තේ. හරිනේ. ප්‍රතිවිරුද්ධව වැටිලා. තුන්වෙනියා ආලෝකය මෙතන සිලින්ඩරේ මෙතන හෙවණැල්ල මැද්දට එන්න පුළුවන්ද? බෑ. එහෙනම් පිළිතුර අංක කීයද? 3. පිළිතුර අංක 3. ඔය බලන්න දැන් 3ම හරියයි. හරි යන්න එපා නේද? හරි. එහෙනම් අපි යම් ප්‍රශ්න අංක කීයටද? 4ට. මොකද්ද මෙයාලගේ වෙනස්කම් හොයාගත්තද? මෙයා 4ට බෙදලා තියෙනවා මෙයත් සමානව 4ට බෙදලා මෙයත් 4ට බෙදලා. බෙදීම ගැන ප්‍රශ්නයක් නැහැ. හැබැයි බෙදුවම ලැබෙන හැඩ ගැන චූටි ප්‍රශ්නයක් තියෙනවානේ. මේ උත්තර දිහා බලද්දි පින්තූර දිහා බලද්දි මෙයාලා බෙදලා තියෙන එක දිහා බලනකොට අපිට පේනවා බෙදීමේ යම් ගැටලු කිහිපයක් මෙයාලගේ තියෙනවද නැද්ද? තියෙනවා කියලා. හරිද? right. මම ඉස්සරහින් යාළුවෙක්ගෙන් ඉල්ල ගන්නමු පේපරේ පොඩ්ඩක්. මොකද සමහරලාට රූපවල යම් යම් වෙනස්කම් තියෙන්න පුළුවන්. හරි. නේද? දැන් පුතා පළවෙනියයි තුන්වෙනියයි ගත්තට පස්සේ මේ පළවෙනිය නේද මෙතන නිකන් හෙලින් කරලා තියෙන්නේ. එයානේ. හා. මෙයාගේ බෙදිච්ච කොටස් ත්‍රිකෝණ හැඩනේ. මෙයා හතරෙන් එකට තමයි බෙදලා තියෙන්නේ. පංගු හරියටම බෙදලා තියෙනවා. හැබැයි මෙයාගේ හැඩය වෙනස්නේ. එහෙනම් අපිට යන්න වෙනවා ඔය කියන සාධකයේ මත කාගාවටද දෙවනි උත්තරයට අංක 2. right. ඔන්න අපි යම් මෙතෙන්ට. ප්‍රශ්න අංකය 5. පහත දැක්වෙන සතුන්ගේ වෙනස්කම් සලකා බලා 5 සහ 6 ප්‍රශ්න සඳහා පිළිතුරු තෝරන්න. ඉහත සතුන් අතර සිටින කෘමි සතුන් ගණන වන්නේ. මෙන්න මේක ඇතුලේ ඉන්න කෘමි සතු. එහෙනම් අපි අරන් යම් මෙතනින් කවුද කෘමි සතු කියලා බලන්න. උකුස්ස කෘමි සතෙක්ද? නෑ. වේය කෘමියෙක්ද? ඔව්. මොකද්ද කෘමියෙක්ගේ තියෙන ලක්ෂණ? කෘමියෙක්ගේ ලක්ෂණය තමයි එයාගේ ශරීරය හිස උරස උදරය කියලා කොටස් 3කට බෙදෙනවා. ඒ වගේම තමයි එයාගේ උරස කොටසින් පාද කීයක් එන්න ඕනද? 6ක් තියෙන්න ඕනේ. හිස උරස උදරය කියලා කොටස් 3කට බෙදෙනවා. මෙන්න මේ උරස කොටසෙන් පාද 3ක්. දෙපැත්තට 3 3 කීයක්ද? 6ක්. එහෙනම් කෘමි සතෙක්ගේ ලක්ෂණ තමයි බාහිරින් හිස උරස උදරය කියලා කොටස් 3කට බෙදෙනවා. උරහිසෙන් පාද 6ක පිහිටීම තියෙන්න ඕනි. පැහැදිලි? එතකොට මකුළුව මතක් කරන්නකො. මකුළුවක් ඉන්නවනේ ඔහොම. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා යාට. මොකක්ද? එයාගේ පාද ඇවිල්ලා පුතා තියෙන්නේ කීයක්ද? 8ක්. මකුළුවට පාද කීයක් තියද? 8ක්.
ඒ නිසා එයා කෘමි සතෙක් වෙන්නේ නැහැ. හිස උරස උදරය බෙදුණු පමණි. පැහැදිලිනේ? හරි. දැන් බලමු. එහෙනම් ඔය කියන ලක්ෂණත් එක්ක බලනකොට ඔය කියන ලක්ෂණත් එක්ක බලද්දී අපි බලමු අපේ chart එකේ දීලා තියෙන අයගෙන් ඔතෙන්ට කවුද ගන්න පුළුවන්. හරි. වේයා පුළුවන්නේ right. උකුස්සබෑ. උකුස්සවිල්ලා මොන කාණ්ඩයටද දාන්නේ අපි? ඔකට නමක් කියනවා. ඉස් අවකාශයේ පියාඹල හැමහා යන අයට. වායව පරිසරයේ ජීවත් වෙන ඔන්න අහුවිලා නැත්තම් ඔළුවේ තියාගන්න. මොකද්ද? වායව පරිසරයේ ජීවත් වෙන අය තමයි පුතා පියාඹල යන්නේ. එලි මහනේ එහා මෙහා පියාඹල යන සත්තු ගමන් කරන්න පියාඹන සත්තු කෘමි සත්තු සමහර අය ඉන්නවා. අන්න එයාලා අපි කියනවා මොකද්ද? වායව පරිසරයේ ඉන්න අය. එහෙනම් මැටිලා බෑනේ. බකමුණ බෑ සමනලයක් පුළුවන්. නයා බෑ වවුල මෙතන වැරදි ලියලා තියෙනවා. පිළිහුඩුවත් බෑ කිඹුලත් බෑ කොකත් බෑ සිංහයක් බෑ ගෙම්බත් බෑ මුවත් බෑ. හරිනේ? ඌණත් බෑ රම්බෙල්ලත් බෑ දිමිය පුළුවන්. මකුළුව බෑ. එහෙනම් කී දෙනෙක්ද ඉන්නේ? 3 දෙනෙක්. ඊට වඩා ඉන්නවද කියලා බලන්න. හොඳට තවත් ටිකක් ඇස් අරලා. ඔයාලට හරි ගියපු අය 3 දෙනා හොයාගත්ත අය හරි. තර්ක විතර්ක එහෙම තියනවද? නැහැනේ. 3 දෙනයි ඉන්නේ. උකුස්ස බෑ, මැඩිය බෑ, බකමුණ බෑ. නයා බෑ, වවුල බෑ, පිළිඋඩුවා, කිඹුලා, කොකා, සිංහයා, ගෙම්බා, මුවා, හූනා, රම්බෙල්ලා, මකුළුවා, ඉබ්බා. මකුළුව ගන්න බෑ. මං කිව්ව කලින්. පැහැදිලිනේ? රයිට්. ඊළඟ එකේ නම් චූටි ප්‍රශ්නයට තුඩු දෙන දෙයක් වෙයි. හැබැයි තුඩු දුන්නත් අපි එතෙන්ට යම්. මොකද්ද දන්නවද? එතකොට මෙතන උත්තරේ කීයද? 3යි ඈ. ඉහත සතුන් අතරින් උභයජීවී ගණනවන්නේ. උභයජීවීන් ගණනවන්නේ. එතකොට උභයජීවීන් විදිහට පුතේ මෙන්න මෙතනදී ඔළුවේ තියාගන්න දියගොඩ දෙකේම ජීවත් ඉබ්බා ඉන්නව නේද? ඉබ්බා කිඹුලා කබර ගෝයා එයාලා වතුරෙත් ඉන්නවා ගොඩ බිමත් ඉන්නවානේ. හැබැයි එයාලා උභයජීවීන්ද නෑ. එයාලා උභයජීවීන් නෙමෙයි. එයාලා ඇවිල්ලා උරගයෝ. ඉබ්බා උරගේ. පැහැදිලිද? එයාලා උභයජීවීන් නෙමෙයි. උභයජීවීන්ගේ තියෙන ලක්ෂණ අපි ගත්තට පස්සේ මෙයාලගේ වැඩි කාලයක් කොහෙද ගත වෙන්නේ? වැඩි කාලයක් ජලයේ ගත වෙන්නේ. එයාලගේ මේ හැම හරි සිනිදුයි. එයාගේ හැම හරි සිනිදුයි. නේද? ඔය උභයජීවීන්ට තමයි විශේෂයෙන්ම මේ ජල දූෂණය බලපාන්නේ. ජලය දූෂණය වුණොත් ජලය අපවිත්‍ර වුණොත් ඒකේ දැඩි බලපෑමක් තියෙන සත්තු జాතියක් තමයි කවුරු? උභයජීවී. ඔයාලා දැකලා ඇති නේද ඔය ගෙම්බෝ මැඩියෝ නේද? චුට්ටක් වතුර නිකන් අපවිත්‍ර වුණ ගමන් සමහරලාට මොකද වෙන්නේ? අර උඩ බැලිය අතර මැරිලා ඉන්නවානේ. නේද? ඒ යාළගේ හමාරි සිනිදුයි. ඒ වගේම තමයි යාළගේ බිත්තර දැන් උදරහ ගන්න ඕන. එයාලගේ බිත්තර කටු නැහැ. චුටි ජෙල් එකක් වගේ තියෙන්නේ. ගෙවි බිත්තර කාලා එහෙම තියනවද නැහනේ? කාලා තියනද නැහනේ? වෙලාවට. මම හිතුවා කාලක් දන්නේ නැහනේ. ඒ කළු පාටක තියනවනේ කැදලි කැදලි වගේ නිකන් සෙවල වගේ. බිත්තර. පැහැදිලිද? මැඩියන්ගෙත් එහෙමයි. මැඩියා ගෙම්බා වෙනස්. ගෙම්බෝ જાති කියලා ඉවරලා ගන්න එපා. ඒ කියන්නේ ඒ හා සමාන ලක්ෂණ තියෙනවා. නමුත් දෙන්නේ. එතකොට අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම තව ඉන්නවා නුට්ටා, සලමන්දරා කියලා දීලා තිනේ අපවට සත්තු තේමාවේදී නුට්ටා, සලමන්දරයා, ගෙම්බා තව කවුද? මැඩියා මේ වගේ සත්තු කවුද? උභය ජීවීන් කියන්නේ. එතකොට ඒ උභය ජීවීන්ගේ මම ලක්ෂණ කීපයක් මොකක්ද උන් හරි මේ සෙවල ගතියට වගේ ටිකක් හැම තියෙන සිනිදු හැමක් තියෙන සත්තු බිත්තර දාන්නේ. හැබැයි මේ බිත්තර මොකද්ද? කටු නෑ නිකන් ජෙල් එකක් වගේ තියෙන්නේ. පැහැදිලිද? ඔන්න ඔහොම වැඩිපුර කාර්යයක් ජලයේ ගත වෙන්නේ. මෙන්න මෙයාලට අපි කියන කවුරු කියලාද? උභයජීවීන් කියලා. ඒතර උභයජීවීන් වුණු පළියට අර මං කිව්වේ දියගොඩ දෙකේ ජීවත් වූ පළියට උභයජීවියෙක් වෙන්නේ නැහැ. පැහැදිලිනේ? එහෙනම් පුතේ මෙතනදී
උභය ජීවීන් ගණයට ගන්න පුළුවන් එක්කෙනෙක් මැඩියා. එක්කෙනෙක් මැඩියා. ආපහු ගන්න පුළුවන් ඔතන උභය ජීවී ගණයට මෙන්න මෙතන ඉන්න කවුද? ගෙම්බා. තව ඉන්නවද? තව ඉන්නවද නැහැ. මේ රම්බෙල්ලා කියන එක ගැටලුවක් තියෙන තැනක් තමයි රම්බෙල්ලා කියන මෙයා ඔය වතුරේ ජීවත් වෙන කෙනෙක් තමයි එයාගේ මේ ටික කර අර මේ ඕමනියන් ඌ ඔය කාගේ හරි සත්තුන්ගේ වගේ ඔම ඇඟේ එල්ලිලා වගේ ඉන්න මේ ටිකක් මාළු විශේෂ. එයාලා ඔම ඇල්ලිලා ඉන්නවා නිකන්. එයාගේ මේ කට තියෙන්නේ මේ හරිය අර උඩින් නේ දැන් මාළුවේ කියන ඉස්සරින් බය තියෙනවනේ. එයාගේ කට තියෙන්නේ මේ හරියම වගේ. මේව ඇලෙනවා කියලා. පැහැදිලිද? එතකොට මෙතන අපිට යන්න වෙන්නේ උත්තරේ කීයද? 2යි. පැහැදිලි? එහෙනම් ඔන්න අපිට ගන්න පුළුවන් ඉහත සතුන් අතර සිටින උභය ජීවීන් ගණන 2යි. හරිනේ? පහත කවිය 7-8 කවිය කියවා 7-8 ප්‍රශ්න සඳහා පිළිතුරු තෝරන්න. උදයම පුබුදී මුහුණට දියදී කුල දෙවි නමදී මොකද කියන්නේ? ගේ දොර අමදී. එහෙමනේ කියන්නේ. උදේ පාන්දරම නැගිටිනවා. මුහුණට දිය දෙනවා කියන්නේ මොකක්ද? මුහුණ හොද ගන්නවා. අපේ ළමයි වගේ තමයි. කුල දෙවි නම දිනවා. කවුද? දෙමාපියන් නම දිනවා. ඊට පස්සේ ගේ දොර අමදී. ගේ දොර අමදී. අපේ දරුවෝ වගේ තමයි. නේද? උදේ පාන්දර නැගිටලා මුහුණ හොදගෙන නේද? ඊට පස්සේ මොකද කරන්නේ? දෙමාපියන්ට වැඳලා නේද? කොස්ස එහෙම අරගෙන ගෙවල් අතු ගාලා නේද? අම්මා තාත්තට උදව් කරනවා. අපි එමය නේද? ඒක තමයි. නේද? හරි. චුටි කතාවක් මම හැමදාම කියනවා. මට උගන්නනට වඩා සමහර දේවල් තියෙනවා අපි දරුවෝ තුල ගොඩනගා ගන්න ඕන ගොඩාක් කාරණා. හරිද? ඒ කාරණා අතර මෙන්න මේක චුට්ට මතක් කරන්න එපානේ. අපේ දරුවෝ හොඳයි ඈ. නරක නැහැ. අපේ දරුවෝ හරි හොඳයි. නේද? දරුවෝ හරි හොඳයි. චුට්ටක් දඟලනවා නේද? එහෙමනේ. අර කතාවටත් කියන්නේ මොකද්ද? ළමයින්ට අලියන්ට නලියන්ටමයි හිත කියලානේ කියන්නේ. නේද? හරි. ඕක ඇතුලේ අර හැමදාම මතක් කරන කාරණා චුට්ටක් ආයෙ මට දැන් විනාඩියක් විතර අරන් මතක් කරන්න හිතුණා මේ කවියත් එක්ක. නේද? හරි. ඔයාව ඉස්කෝලේ ඔය අම්මා තාත්තා උදේ පාන්දර ලෑස්ති කරලා එවනවනේ. එවනවනේ. ඔය අම්මා තාත්තා ඔයාව ඉස්කෝලේ එවද්දී 1000ක් බලාපොරොත්තු තියාගෙන තමයි ඉස්කෝලේට එවන්නේ. නේද? 1000ක් කියන්නේ පුදුමාකාර බලාපොරොත්තු කන්දක් ඔළුවේ තියාගෙන තමයි ඔයාව ඉස්කෝලේට එවන්නේ. නේද? එතකොට ඒ ඉස්කෝලේට එවන එක ඇතුලේ සමහර දෙමාපියන්ගේ ජීවිතේ ලොකු අත්දැකීම් තියෙනවා. නේද? ඒ කියන්නේ සමහර වෙලාවට අම්මා තාත්තට ඉගෙන ගන්න බැරි වුණු නිසා, බැරි වෙච්ච නිසා, අඩුපාඩු වෙච්ච නිසා දරුවන්ට හොඳින් උගන්වන්න ඔයාගේ අම්මා තාත්තා මොකද කරන්නේ? ලොකු උත්සාහයක් දරනවා. නේද? එතකොට ඒ උත්සාහය ඇතුලේ අපේ දරුවෝ ඉස්කෝලේට එනවනේ නේද? එතකොට 7:00 ඉඳලා 1:00 වෙනකම් පැය 6ක් පාසල තුල අපි ගත කරනවානේ. ඒ ගත කරන කාලය තුල පැය 6ක් ලොකු කාලයක් නේ. එතකොට අපි ගෙදර යද්දී ආපු අය විදිහට ගිහිල්ලා හරියන්නේ නැහනේ. ආපු විදිහට යන්න ඕන අපේ ශරීරයනේ. අපේ දැනුම බුද්ධිය මොකක් වෙන්න ඕනිද? වෙනස් වෙලා යන්න ඕනනේ. එතකොට අද ඉස්කෝලේට ගියපු ඔයා 1:00ට ගෙදර එනකොට ඔයාගේ බුද්ධිය පැත්තෙන්, ඔයාගේ දැනුම පැත්තෙන්, ආකල්ප, කුසලතා මේවා මොකද වෙන්න ඕන? සංවර්ධනය වෙච්ච කෙනෙක් විදියට තමයි 1:00ට ගේට්ටුවෙන් එළියට එන්න ඕනි. නේද? දැන් අපි දරුවෝ බලන්න එහෙමද අපි? නේද? එහෙම අපේ දැනුම බුද්ධිය කුසලතා අපේ ගාව තිබ්බ මේ හැකියාවන් ආකල්ප අපි වෙනස් කරන්ද ඉස්කෝලෙන් 1:00ට එළියට එන්නේ. නේද? එතකොට ඔයා ඔය 1:00 වෙනකන් ඉස්කෝලේ කාලේ ඉන්න ඇතුලේ නේද?
මේ මහා දඹ වැහිවල සමහර වෙලාවට අපේ තාත්තා කොහෙද ඉන්නේ? අපේ තාත්තා ඉන්නවා පුතා මේ මහපාරේ අර ත්‍රිවිල් එකක් ඇතුලේ අර බටේට දාපු මොනවාද ටෙන්ට් කෑලි දෙකක් ඇතුළට හිර වෙලා වැස්සේ ගුලි වෙලා වැස්ස පායනකම් සමහර දවස්වලට නේද ත්‍රිවිල් එකේ හයර් එකක් එනකම් සමහර දවස්වලට අර ගිනි කාෂ්ඨ කව්වේ දාඩිය පෙරාගෙන ඒත් ඉන්නව නේද පුතා? කොහෙද ඉන්නේ? අර මහපාරේනේ. හරි. දැන් අදත් ඔය අකුණු ගගා වයින් වෙලාවේ මම මගේ පන්තියේ ළමයිටත් කිව්වේ පුතේ මේ වෙලාවේ සමහර වෙලාවට තාත්තා වඩු වැඩ එහෙම කරනවා නම් වැඩ කරන්නේ නැහනේ. අර ට්‍රිප් ස්විච් එකෙන් සම්පූර්ණ විදුලිය අක්‍රිය කරලා ඉවරලා දැන් අර වඩු මඩුවේ බංකුව උඩට වෙලා කකුලකුත් උඩ තියන් කල්පනා කරනවා ඇතිනේ. අද අරගත්ත වැඩ ටික දෙන්න ඕනි. තව සුමානකින් මේ වැඩ ටික ඉවර කරන්න ඕනි. මෙහෙම වැස්සොත් අපිට වැඩ කරගන්න බෑනේ. සමහරලාට මුහුදු ගියා නම් තාත්තා අර බෝට්ටුව ඇතුලේ අර මහ වැස්සේ තෙමිනේ නේද? තෙමිනවනේ. අර ඇණිය ඇතුලට රිංගුවත් ඕක ඇතුලේ ඉන්න බෑනේ. වහිනවනේ නේ. අකුණු ගහනවා අර මහ මුහුද මැද්දේ ඉතන්නකෝ අකුණු ගහන ඔය මැද්දේ තාත්තා දැල් දාන්න ගිහිල්ලා කොච්චර දුකක් විඳිනවද නේද? සමහරලාට අපිට හිතේ අපේ තාත්තා නම් ඔය දොස්තර කෙනෙක් වෙලා ඉන්නේ හින්දා තාත්තට එහෙම ගැටලුවක් නැහැ කියලානේ. කවුද දන්නේ පුතේ කණ්ඩ බත් එක ගත්ත ගමන්ම ඔය ස්ප්‍රිතාලෙට එන්න බැරිද තුවාල වෙච්ච පිච්චිච්ච ලෙඩෙක් කරන් පුළුවන්නේ අපෝ පුළුවන් නේද කණ්ඩ ගත්ත බත් එක දාලා දුවලා යන්න වෙනවනේ අර ගිහිල්ලත් පිච්චිච්ච ලෙඩෙක් නම් එයාව බලන්න ඕනේ යාගේ අතපත ගාලා යාගේ ටික සුද්ධ කරන්න ඕනනේ තුවාල වෙච්ච ලෙඩෙක් නම් කැපිලා කෙටිලා නේද තුවාල ලේ ඕව බලන්න ඕනිනේ නේ ඒව ඇතුලේ අපෝ වෙලා බත් කන්න ගත්තම නිකන් කණ්ඩත් බෑ වගේනේ නේද ඔය කොයි තාත්තත් මොන තරාතිරමේ හිටියත් අම්මත් කොයි තරාතිරමේ හිටියත් ඔයාලා වෙනුවෙන් ලොකු කැපවීමක් කරනවා පැහැදිලිද ඒ කැපකිරීම කරන්නේ ඔයාගේ අනාගතේ මොකක් කරන්නද සැපවත් කරන්නනේ ඉතින් මම අපි දරුවන්ට කියන අර 7:00ට ඉස්කෝලේ ඇතුළට එන ඔයා 1:00ට යන්න ඕන හිස් මිනිස්සෙක් විදියට නෙමෙයිනේ පිරිච්ච මිනිස්සෙක් විදියට එළියට යන්න ඕනේ. එතකොට එහෙම අපි දවස ගානේ අවුරුද්දට දවස් 188ක් විතර ඉස්කෝලේ යනවා එනවනේ 365ක් තිබ්බට නිවාඩුක් තියෙනවනේ නේද? එතකොට දැන් අපි ওই විදියට දවස් 188 90 වගේ අවුරුදු දැන් කීයක්ද? 4ක් ඉවර කරලා පස්වෙනි අවුරුද්දටත් ඇවිල්ලානේ. ඇවිල්ලානේ. එතකොට දැන් මේ පස්වෙනි අවුරුද්ද ඇතුළෙත් අපි ඉන්න තැන චුට්ටක් අපහැදිලි නම් නේ ඒ ඉන්න තැන ටිකක් අපි අඩුපාඩු තියෙනවා නම් නේද කොහෙන් හරි මග ඇරිලා තියෙනවනේ එක්ක සමහර වෙලාවට අපේ ඉස්කෝලේ ටීචර්ලා සර්ගෙන් වෙන්නත් පුළුවන් නේද සමහර වෙලාවට අම්මා තාත්තගෙන් වෙන්නත් පුළුවන් නේද සමහර වෙලාවට ඔයාම නිසා වෙන්නත් පුළුවන් නේ එතකොට මේ කොයි තැනක මග ඇරුණත් අපි 13 වසරින් එළියට ගියාට පස්සේ ඔය කොතනකත් වැරදුනා මග ඇරුණා කියලා ඉවරලා කාටවත් කියලා හරියන්නේ නෑ නේද? එතකොට 13 වසරෙන් එළියට එනකොට ඔයා හොඳ බුද්ධිමත් නේද? දැනුමෙන් පිරිච්ච හොඳ කුසලතා තියෙන ආකල්ප වලින් පොහොසත් කෙනෙක් විදිහට ඉස්කෝලෙන් එළියට එන්න ඕනනේ. ඒක එන එක ඇතුලේ නේද? අපි අම්මා තාත්තා කියන දේ හොඳට අහමු. ටීචර්ස් කියන දේ හොඳට අහමු. නේද? අහලා ඉවර වෙලා අපේ ගමන අපේ මාර්ගය හරියටම ක්ලියර් කරගෙන යමු. පරක්කුද අපි පරක්කු නැහැ. අපි කිසිම හේතුවක් නිසා තාම පරක්කු නැහැ. නේද? මට වෙනස් වෙන්න ඕන නම් තප්පරෙත් ඇති. ඒ නිසා හෙට උදේ නැගිටිනකොට අපි වෙනස් වෙච්ච මිනිස්සු විදිහට නැගිටිමු. පැහැදිලිද? පැහැදිලිනේ? සමහර තැන්වල මම දකින දේවල් නේද? පන්තිවල පන්ති කාමරය ඇතුලේ සමහර දරුවෝ සමහර දේවල් කිව්වට පස්සේ ඒවා වැඩි ගණන් ගන්නෑ වගේ. නේද? ටීචර් සර් මහා මොකද්ද මන් දන්නේ ජීවිතේට මොනවා හරි දේවල් ටිකක් එකතු කරන්න හදද්දී අපි ඒකට අහුම්කම් දෙන්නේ වගේ මම මේ දකිනවා මේ සමාජය ඇතුලේ මේ යන එන ළමයි 10 ගාණක් මට හම්බ වෙනවා. ওই ළමයි අතරේ. නේද? ඒ අහුම්කම් නොදීම දවසක අපිට මොකද්ද? ජීවිතේම නිකන් බිහිරි වෙන්න පුළුවන්. නේද? ඔය අහුම්කම් නොදීන එක නේද? තාත්තා අම්මා කියන්නේ අපිට හැදෙන්නේ. ටීචර් සර් කියන්නේ අපිට
හැදෙන්න නේද? මොකද අපිට බාහිර සමාජයෙන් පේන දේවල් එච්චර හොඳ නෑ නේද? ඒවත් අපේ ඔළුවට වැටෙන අතර ඒවා අයින් කරගෙන තමයි අපේ ජීවිතේ ඉස්සරහට අරන් යන්න ඕන. ඒ නිසා මම අපේ රත්තරන් දරුවන්ගෙන් ඉල්ලනවා සමහර වෙලාවට ඔයා යන මග චුටක් යන්නේ හොඳ මගක. ඒ කියන්නේ ඔයාලා නරකයි කියලාද කියන්නේ? නෑ. ඔයාගේ ඉලක්කයට යන මාර්ගයේ චුට්ටක් මොකද කරන්න ඕනේ? හරියටම තියාගෙන යන්න. එතකොට කවදක හරි ඔයාව වට්ටන්න මේ ලෝකේ ඉන්න කාටවත් බෑ. නේද? ඒ නිසා හොඳට කාටවත් ඔයාව වට්ටන්න බැරි වෙන තැනකට මොකද කරන්නේ? ඔයාගේ අත්තට්ටු ටික හයිය කරයි යන්න ඕනේ. නේද? ඒ නිසා ඔයා වෙනුවෙන් තාත්තා දුක් විඳිනවා, අම්මා දුක් විඳිනවා නේද? 1000ක් බලාපොරොත්තු තියන් ඉන්නේ. නේද? ඒ බලාපොරොත්තු ගොන්නට දුකක් දෙන්න හොඳ නෑ නේ. ඒ හේතුව තමයි ඔයාගේ ඔය ළඟ ඉන්නවනම් අම්මා. එහෙම නැත්නම් ඔය කුසිය දැන් උය ඇති. නේද? වෙනුවෙන් ලෝකේ විඳින්න තියෙන හොඳම කියන්නේ මොකද්ද? එහෙම අදහස් කරේ එක හොඳයි කියන එකද? නෑ. ජීවිතේ කෙනෙක් විඳින උප්පරිම වේදනාව විඳ කෙනා තමයි කවුද? ඔයාගේ අම්මා. දන්නවද? නේද? මේ ලෝකේ විඳින්න තියෙන වේදනාවල් ගත්තොත් එහෙම ජීවිතේට විඳින්න බැරිම වේදනාව විඳපු කෙනා ඔයාගේ අම්මා. නේද? ඒ නිසා අම්මා එච්චර වේදනාව විඳලා ඔයාගේ අතපය කඩන්න නැතුව ඇස් ටික හොඳට පේන්නනේ මේ ලෝකෙට ඔයාව අරන් ඇවිල්ලා තියනවානේ. ඒකම ඇතිනේ. දැන් අම්මා ඔයාගේ පස්සෙන් ඕනේදී පොත කරාද වැඩ කරාද එහෙම හොයන්න. නෑ. ඔයාට දෙන්න තියෙන හොඳම දායාදේ ඔයාට දීලා තියෙනවානේ. දීලා තියෙනවානේ. එහෙනම් ඉතින් අම්මට කරදර නොකර අපි අපේ වැඩ ටික කරන් යන්නත් උනන්දු වෙන්න ඕනිනේ. එහෙමනේ. එහෙම කරමු කියන අය පොඩ්ඩක් පිට එකක් දාන්න බලන්න. නේද? ඒ නිසා අපි ඉන්න තැන පුතා අදාළ නැහැ. දැන් ඔයා කොතනද ඉන්නේ? ඒක අදාළව නැහැ. ඒ කියන්නේ මම කිව්වේ වගේ අධ්‍යාපන මට්ටමේ ඉන්න තැන අදාළ නැහැ. වෙනස් කරන්න චූටි සිතුවිල්ලක් ඕන. මම වෙනස් වෙනවා. නේද? මම වෙනස් වෙනවා කියලා හිතුවොත් වෙනස් කරන්නම පුළුවන්. නේද? මේ ඔක්කොම සර් කියන්නේ අත්දැකීම් වලින්. පැහැදිලි? මට මේ දේ වෙනස් කරගන්න ඕන මම මේ වෙනුවෙන් කැප වෙනවා කියලා හිතුවොත් පුතා අනිවාර්යෙන් පුළුවන්. හරිද? කවුරු හරි බෑ කිව්වොත් මම උදාහරණයක් එක්කන් දවසක කියලා දෙනවා. නිසා මට පුළුවන්. මේ ලෝකේ වෙන කාට හරි බැරි වෙන්න පුළුවන්. හැබැයි මට පුළුවන්. ඒ කියන්නේ කවුද? ඔයාට පුළුවන්. නිසා වෙනස් වෙලා ඉස්සරහා ගමන ලස්සන කරගන්න නේද? ඒ ලස්සන වෙන්නේ ඔයා හොඳ බුද්ධිමත් නේද? දැනුම කුසලතා ආකල්ප වලින් හොඳට පෝෂණය වෙච්ච තරුවෙක් වුණොත් විතරයිනේ. නැත්තම් සමාජය අපිට ඇඟිල්ල දික් කරනවානේ. අර හොඳ නෑ නේ? ඒක හොඳ නෑ. නේද? අච්චර වේදනාවින්ද අම්මාට නිකන් කිව්වොත් අපි හොඳ නෑ කියලා සමාජයෙන් ඇඟිල්ල දික් කරලා එයා හොඳ නැති කෙනෙක් කිව්වොත් ඒ අම්මට ඒක අහනවා කියන්නේ ජීවිතේ යා විඳින තවත් ඊට වඩා පන්දුකක් නේ. ඒ නිසා අපේ දරුවෝ හොඳට ජීවිතේ හරියට තේරුම් අරන් දැන් අවුරුදු 10 කියන්නේ ඔයා හොඳ කොල්ලෙක් කෙල්ලෙක් නේද? යමක් කමක් වඩන තේරෙනවා හොඳ නරක තේරෙනවානේ. නිසා හොඳ නරක හොඳට ඔළුවට අරගෙන වැඩේ කරගෙන යන්න. රයිට්. ඔය වෙලාව ගත්තේ මට මේකට වඩා වටිනවා ඔය කතාව. පැහැදිලිද? ඔයාට වටිනවා ශික්ෂාතන මේක. මට වටිනවා මේ සමාජය දිහා බලද්දි ඔයා ඒ හරි පාරේ අරයි යන්න. හරිනේ? හරි. යම්. එහෙනම් මෙම කවියට අනුව කුල දෙවියන් ලෙස හැඳින්වුවේ කවුද? දෙමාපියන්. කවුද? දෙමාපියන්. එහෙනම් උත්තරේ 1. ගේ දොර අමදී යන්නෙන් අදහස් වන්නේ ගේ දොර අතුපතු ගන්නවා කියන එකනේ. එහෙනම් මොකද්ද උත්තරේ? ගේ අතු ගෑම. හරි. ඊට පස්සේ අපි යන් කීයද ප්‍රශ්න අංකේ 9. 9 පුතේ කියනවා පහත ප්‍රශ්න සඳහා මොකද්ද කියන්නේ? මුහුණ බලන කණ්ණාඩියකින් බැලුව විට නොවෙනස්ව පේන. දැන් මම උගන්වද්දි කියලා තියෙනවා ඔයාට නේද? වරින් වර කියලා තියෙනවා නේ. මොකද්ද කියලා තියෙන්නේ? මේ ඕනම හැඩයක් දිහා බලන්න සිරස් රේඛාවෙන් කොහොමද? හරි මැද්දෙන් දෙකට බෙදෙනවා නම් එයාලා කණ්ණාඩියෙන් බැලුවොත් ඒ විදිහටම පේනවා කියලා මං කියලා තියෙනවානේ.
හැබැයි මෙතනදී ඒ කතාව අරගෙන හරියන්නේ නැහැ. මොකද මේක ඇතුලේ ඉන්න කට්ටිය චුටි වෙනස්කම් දක්වනවා. මොකද මේ පැත්තේ M මේ පැත්තේ කවුද? W. දැන් මේකත් ඔයගොල්ලෝ ඔළුවට යන්නේ නැතිනේ මේ ඔක්කොම සමමිතිකයි ස්ථිරස් රේඛාවෙන් සිරස් රේඛාවෙන්. ඒ නිසා මෙයාට ඉදි ගහන්න හිතුණා නම් ඒක වැරදියයි. මෙයා හැරෙව්වම වෙනස් වෙනවා. මේ W අකුර මේ පැත්තට ඇවිල්ලා M මෙහා පැත්තට යනවා. නේද? කවුද ඉතින් ගන්න පුළුවන්? මෙන්න මේ TMT. ඇයි? TMT. අනිත් පැත්ත හැරුණත් මොකද්ද? TMT. නේද? එයාට මං ගන්නවා මං එයාට ගන්නවා වගේ තමයි. එහෙනම් උත්තරේ අංක 3. 10. ප්‍රශ්න අංක 10. එතනත් කවුද? මේ ඔක්කොම සමමිතිකයිනේ පුතා සිරස් වලින් මෙයත් සමමිතිකයි මෙයත් එහෙමයි මෙයත් එහෙමයි නේද? මෙයත් එහෙමයි මෙයත් එහෙමයි මෙයත් එහෙමයි කියලා ඔයාලා තනි තනියෙන් තිබ්බනම් ඒ කතාවට යන්න පුළුවන් නේ. හැබැයි මේ කොටුව ඇතුලේ මෙන්න මේ ප්‍රධාන රූපය දෙකට බෙදද්දි මේ ප්‍රධාන රූපය දෙකට බෙදද්දි දෙපස සමාන නම් තමයි එයාලා මොකද වෙන්නේ? අනිත් පැත්ත හැරුවම කණ්ණාඩියෙන් ඒ විදිහටම පේන්නේ. එහෙනම් කවුද උත්තරේ ගන්න පුළුවන්? අංක 2. අංක 2. right. අල්ලගත්තද රටාව? ලේසිනේ. 6යි 7යි එකතු වෙනවා 13යි. 13 දෙකෙන් ගුණ වුණාම 26. හරි? 4 වරක් 4යි 8යි 12යි 12 දෙකෙන් ගුණ වුණාම 24යි. හරිනේ? එහෙනම් 22 ඉන්න ඕනි කවුරු දෙකෙන් ගුණ කරොත්? 11 එන්නේ. 11 දෙකෙන් ගුණ කරොත්නේ. එහෙනම් පුතේ 6 11ක් වෙන්න මෙතෙන්ට එන්න ඕන කවුද? 5. හිස්තැන් ලියන්න එපා. මම ඔයාලට පෙන්වන්නයි ලියන්නේ. එහෙනම් උත්තරේ වෙන්න ඕන අංක 2. අංක 2. අංක 12. අල්ලගත්තද? අල්ලගත්තා? එහෙනම් බලමුනේ. අල්ලගත්තද? ඉස්සරහ අපි බලමු. 5යි වඩක් ඉන්න. මෙම් 5යි 10. 2යි 7යි 9. නේද? දැන් අර මම ඉස්සෙල්ලා කිව්වේ අපිට දැනුම තියනවා මේ මෙච්චර කියලා නිව කරන්න බෑ. හැබැයි අපේ බුද්ධිය චුට්ටක් මෙහෙවනවා අඩුයි. නේ? චුට්ටක් හිතන්න ඕනේ. මෙහෙම ගණන් කොහෙවත් ලෝකේ තියනවද? මේ කිසිම ගණක් මෙහෙම හදන්නේ නැහැනේ. එහෙනම් මෙතන මේ සමස්තය දිහා බලලා අපි තීරණය කරන්න ඕනේ මේක මෙහෙම වෙන්න ඇති. ඒක මෙහෙම වෙන්න ඇති කියලා තීරණය කරන්න ඕනේ. එතකොට ඒක තීරණය කරන්න නම් මොකද්ද? අපි හරිය නිර්වුල් මනසකින් ඉන්න ඕනනේ. පේපර් එක කරනකොට එහා පැත්තේ ඉන්න එක්කෙනාගේ මකනේ ගන්නයි නේ. එයාට බඩට ඇඟිල්ලෙන් අනින්නයි නේ. එහා පැත්තේ ඉන්න එක්කෙනාගේ පෑන අර ගන්නයි නේද? එහෙම නැත්නම් එහා පැත්තේ එක්කෙනාගේ රස කතා ටිකක් අහන්නයි නේද? ඊයේ අල්ලපු ගෙදර සෝමාවතී නැන්දට එහා පැත්තේ ඉන්න බල්ලා පණ්ඩලා සෝමාවතී නැන්ද පාර දිගේ දිව්වා නේද? ඔය කතා ටික අහන්නයි නේද? මේ පේපරේ ලියන ASCII ඒවනේ. එතකොට මේවා පෙන්නේද? පෙන්නේ අර සෝමාවතී නැන්ද දුවන පණ කඩාගෙන බල්ල පිටිපස්සෙන් පන්නනවා. ඕවනේ පෙන්නේ. නේ? તો සමස්තය දිහා බලන්න නම් අපි මොකද කරන්න ඕන? හරි නිර්වුල් මනසක් තියාගන්න ඕන. පහුගිය අවුරුදු 5 පේපර් ටික අරන් බලන්නකෝ පුතා. එකක්වත් අමාරු නෑ. එකක්වත් අමාරු නෑ. ප්‍රශ්න මේන් ලොකුයි. කියවන්න ගොඩක් තියෙනවා. කම්මැලි අයට හරියන්නේ නෑ. අම්මෝ මේ ප්‍රශ්නේ එන්න ලොකුයි ඒක මට කරගන්න බැරි වුණා අම්මා කියලා ගෙදර ඇවිල්ලා කියනවා. බැරි නම් ඒක ඇතුලේ තිබ්බ දෙයක් නෑ. එන්න ලොකු වාක්‍යයක් විතරයි තිබිලා තියෙන්නේ. නේද? අර නිකන් අලියගේ සෙම වගේ තමයි. නේද? එතකොට මේ බලන් ගියාම අමාරු නෑ. මේක හොඳට කියවන්න ඕනි නේද? මේක දිහා හොඳට බලන්න ඕන, සමස්තය දිහා බලන්න ඕනි නේද? මට හැමදාමත් කියන වගේ ශිෂ්‍යත්ව විභාගය කියන්නේ ඇවිල්ලා මේ විභාගයක්ම නෙමෙයි. මේක ඇතුලේ ඔයා හරියට මේ කියන කුසලතා ටික සංවර්ධනය කරගෙන යනවා කියන්නේ ඔයාට පුතා ආයවත් එක හැප්පෙන්න කවුරුත් නැහැ.
හැබැයි අර නිකන් අර කෙටි ක්‍රම අරගෙන නිකන් අර එදා වේලට වගේ ගියොත් නම් හරියන්නේ නැහැ. මේ ටික හරියට අවබෝධ කරන් ගියොත් මරු. නේද? මාරයි. ඊළඟට 7යි 5යි 12යි. මේන් ඇවිල්ලා 12 3යි 1යි කීයද? 4යි. එහෙනම් පුතා 9යි 3යි 12යි 4යි 1යි කීයද? 5යි. එහෙනම් උත්තරය 512යි. 512යි. දැන් නම් ටිකක් ලොකු වාක්‍ය ටිකක් තියෙනවානේ. පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන සුනිමල් යහළුවන් සිව් දෙනෙකු සමග පිට්ටනියට යනවා. අනේ ඉතින් කටුකොලේ පාවිච්චි කරන්නට ඕනි. හිතින් මෙව්ව හදන්න බෑ. හරි. එතකොට මේ හිතින් ගණන් හදන්න බෑ. එතකොට අපි දරුවෝ මොකද කරන්න ඕන? කටුකොලේ අනිවාර්යෙන් ගන්න ඕන. අරන් චුට්ටක් කුරුටු ගගා මේ වැඩේට යන්න ඕන. බලන්න කොහොමද මම කුරුටු ගන්න ඈ. මොකද්ද කියන්නේ? පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන සුනිමල් යහළුවන් සිව් දෙනෙකු සමග. කවුද යන්නේ මේ ගමන? සුනිමල්. මෙන් ඉන්නවා සුනිමල්. එයා යාළුවෝ කීයක් එක්කද යන්නේ ග්‍රවුන්ඩ් එකට? 4ක් එක්ක යන්නේ නේ. යාළුවන් සිව් දෙනෙකු සමග පිට්ටනියට ගොස් එහි සිටින යාළුවන් තිදෙනා ළඟ එතන ඉන්නවා යාළුවෝ කී දෙනෙක්ද? 3 දෙනෙක්. තිදෙනා ළඟ නවතා නැවත පැමිණ තවත් යහළුවන් 9 දෙනෙකු සමග පිට්ටනියට ගියේය. එයා ආපහු වෙනවනේ. පළවෙනි ගමන ආව 4 දෙනෙක් එක්කගෙන 3 දෙනෙක් ග්‍රවුන්ඩ් එකේ හිටියා. ඒ 4 දෙනා මෙතන නතර කරා ගියා. දැන් පිට්ටනියේ ඉන්නා කී දෙනෙක්ද? 7ක්. ආයි මෙයා එනවා 9 දෙනෙක් අරන්. ආයෙනවා 9 දෙනෙක් අරන්. ඒ 9ත් මේ ගොඩට එකතු කරන්න වෙනවා. එතකොට අපිට හිතුණා 9යි 7යි 16යි තමයි වැඩේ හරි උත්තරේ කියලා. ඒකද උත්තරේ? නෑනේ. කවුද මගේ ඇරුනේ? ඇයි මෙයා කවුද? සුනිමල්. සුනිමල් 4 දෙනෙක් එක්ක ආවා. පිට්ටනිය 3ක් හිටියා. 4යි 3යි 7යි. ආයෙ ගිහිල්ලා 9ක් එක්කන් ආවා. එතකොට ඒ 9යි කීයද? 16යි. ඇයි සුනිමල්? එහෙනම් කී දෙනෙක් ඉන්නවද? 17ක් ඉන්නවා. කීයක් ඉන්නවද? 17ක් ඉන්නවා. එහෙනම් උත්තරය 1. පළවෙනි එක. ඒක ලේසි නේද? හැබැයි පුතේ කටුකොලේ පාවිච්චි කරන්න ඕනද නැද්ද? ඕන. පැහැදිලිනේ? හරි. ප්‍රශ්නාංක 14. සමචතුරස්‍රයක් ලෙස නවා ඇති කම්බිරාමුවක්. කම්බිරාමුව කොහොමද තියෙන්නේ? සමචතුරස්‍රයක් විදියට. පැත්තක දිග 40යි. එහෙනම් පුතා පැති හතරම යනවනේ 40 ඒවා කීයක්ද? 4ක්. එක් කම්බිරාමුවක් දිගහැර පැත්තක දිග 40ක් වේ. එම කම්බිරාමුව දිගහැර එක් කම්බිරාමුවක් නෙමෙයි. දිගහැර ඉන් හරි අඩක් මගින් හරි අඩක් මගින් හරි අඩක් නේ. එහෙනම් මේ කම්බිය දිගෑරියම 40 ඒවා කොච්චරක්ද? 4ක් නේ. එහෙනම් මේ කම්බිය දිග හොයන්න පුළුවන් 0.4 4ක් 4 16යි. කීයද? සෙන්ටිමීටර් 160යි. දැන් ඔන්න කම්බිය දිගෑරියම සෙන්ටිමීටර් 160යි. කටුකොලේ පාවිච්චි කරන්න රත්තරන් දරුවෝ නේද? අපරාදේ. නේද? අපරාදේ. හරිද? ගිය අවුරුද්දේ අපේ මම මේ පැත්තනේ ඉන්නේ. මෙහි 133න් බලද්දි පුතා 132 ළමයි. අනේ මට හම්බුණා ගොඩක්. 37 විභාගේ බැලුවේ මේ පැත්තේ වයිඹ පැත්තේ 132කින් 133න් 132 ළමයි ගොඩක් හම්බුණා. නේද? මට කෝල් කරලා අයියෝ සර් එකලා කොහොමද ඉන්නේ මදි මොකද සර් කරන්නේ කෝල් එකේ ඉන්නේ මාරෑ. ප්‍රතිඵල එන්නේ වෙලාවට
නේද? පාන්දර එකට දෙකට එනවා අම්මත් අඬනවා තාත්තත් අඬනවා පුතත් අඬනවා ඔක්කොම අඬනවා. අයියෝ සර් එක ලකුණක් මදි සර් 133 තියෙන්න ඕනේ 132යි සර් තියෙන්නේ. අනේ ඉතින් අපිට මොනවත් කරන්න බෑ. ආයි විභාගෙ ලියන්නත් බෑ. නේද? මම හැමතිස්සෙම කිව්වා මේක අපේ පාසල් ජීවිතේ හම්බෙන හරි ලස්සන සුන්දර කඩයිමක්. නේද? ඒ කඩයිම තරණය කරන්න උත්සාහ කරන්න නේද? මෙන්න මේ වගේ තැන් වලින් නතර වුණාම චුට්ටක් අපිට මොකද්ද? හිතට අමාරුයිනේ. ඔය මීගමුවේ එහෙම ඉස්සර හිටිය 140න් ද මන්ද බැලුවේ 143න් ද මන්ද. කීයද බැලුවේ මිනාය 143ද? මට අමතක වුණා. එයාට මතකත් නැහැ. 140 40ද කොහෙදනේ? 40 නේ? නෑ. හරි. කීය හරි කියමු එක ලකුණකින් මදි වෙන ළමයි ඕන තරම් හම්බ වෙනවා. ආයෙ තැනක් හම්බ වෙනවා. අනේ අපි ප්‍රයිමරි ඉස්කෝල වල ඉන්න එක පහ ඉස්කෝල වල ඉන්න දරුවෝ ඔයා ජාතික පාසලකට යන්න ඊනම වාගෙන ඉන්නකොට මොකද වෙන්නේ? ඉස්කෝලේට ගන්න 152කින් අනේ වාට ලකුණු තියෙන්නේ 150යි 149යි ලකුණු කීයක් මදිද? ලකුණු කීයක්? එකක් දෙකක් මදියනේ. පළවෙනි පේපරේ එක ප්‍රශ්නයක්. මදි වෙච්ච ලකුණ කියන්නේ මොකද්ද? පළවෙනි පේපරේ එක ප්‍රශ්නයක්. නේද? අතාරින්න එපා. පේපරේ ඉවර වුණාම ඔක වහලා දාලා නේද මම තමයි එන වීරයා නේද? මම වැඩේ ඉවරයි කියලා ඉන්න එපා. අවසන් තප්පරේට එනකම් වැඩ කරන්න. නේද? අවසන් තප්පරේට එනකම් වැඩ කරන්න. වහලා ඉන්නම එපා. නේද? අන්තිම මොහොත වෙනකම් එකතු කරා යන වෙලාවෙත් පුළුවන් නම් ටීචර් පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න කියලා ඒත් බලලා පොඩි try එකක් දාලා මොකක් හරි උත්තරයක් හරිද කියලා බලන්න. නේද? ටීචර් පොඩ්ඩක් නේ අනේ ටීචර්. පා ටීචර් පොඩ්ඩක් නේ. දන්නේ නැද්ද ආයේ? අනේ පොඩ්ඩක් ඉන්න ටීචර් පොඩ්ඩක් ඉන්න කියලා බලන්න ඕනේ ආයිසරේ. නේද? ආයිසිච්චත් ලියන්න බෑනේ මේ අගෝස්තු 9 දවල් 12යි කාල වෙද්දි ඔක්කොම ඉවරයි. අගෝස්තු 9 12යි කාල වෙද්දි ඔක්කොම මොකද? ඉවරයි. ඔහොම කරලා එන්න තියෙන්නේ. නේද? ඒ දක්වා හරි සැහැල්ලුවෙන් මේ ජොලියේ යන්න. ඔය වැඩි ඔලුවට ගන්න එපා නේ. පාඩම් කරන්න ගියා උදේ පොතක් ගන්න, අඹ ගෙඩියක් කඩා ගන්න, ලුණු කැට ටිකක් තියා ගන්න. නේද? ඔය ගමේ සද්දෙන් ඇහෙන්න සමාන පද ටික කියන්න. අල්ලපු ගෙදර ඉන්න සීලවතී නන්දා ඔය බණින් නැත ඒ පන්සිල් ගන්න හරි වෙලාවක් හරි කවන්නේ. නැද්ද? සබ් පුළුවන් තරම් මොකද කරන්නේ? එක තැනක්වත් මග අරින්න නැතුව යන්න. හරි. මට මෙච්චර මේවා කියන්න හේතු ගොඩක් තියෙනවානේ. ඒ හින්දා කියනවා. පේපරේ සමහර තැන් අවත කියලා වුණ කියන්නේ යනවා. රයිට්. 160ක් නේද ආවේ නම් මේකේ? රයිට්. දැන් 160ක් ආවනම් පුතා අපි බලමු මොකද කරන්නේ දැන්? ඒකේ භාගයක්. එහෙනම් මේ 44ක් 160යි නා 162ට බෙදුවම කීයද? 80යිනේ. එයාගේ භාගේ. අඩක් මගින් ඍජු කෝණාංශයක් සාදා ගන්නු ලබයි. එම ඍජු කෝණාංශයේ දිග 25යි. ඉතින් දිග 25 නම් ඍජු කෝණාංශයක් පොඩියට කටු සටහනක් ඇඳලා දිග 25ක් දැම්මොත් මෙයක් කීයද? 25යි. එතකොට 25යි 50යි. කොච්චරද තියෙන්නේ? 80ක්. මොකද අර 160 භාගෙන්. එහෙනම් 80 ඉතුරු තව කොච්චරක් තියෙනවද? 30. 30 දෙන්නට බෙදන්න. මෙයා 15යි මෙයා 15. හරි. නැත්තම් 82ට බෙදලා ලැබෙන උත්තරෙන් 25ක් අඩු කරත් හරි. ක්‍රම නම් තියෙනවා ඉතින්. ඇති පදමට එන උත්තරේ සෙන්ටිමීටර 15යි. අපි යම් 15 වෙනි ප්‍රශ්නෙට. අමල්ගේ අක්කාට සහෝදරයන් දෙදෙනෙක්. ඔන්න පුතා ඒකට ලියා ගන්නවා. මෙහෙම මොකද්ද? අමල් ඉන්නවා. නේ? ඔහොම ලියන්න ඕනේ නැහැ නිකන් අකුරු දාගත්තත් ඇති. අක්කා ඉන්නවා. නේ? හරි. මොකද කියන්නේ? අමල්ගේ අක්කට සහෝදරයන් දෙන්නයි. එහෙනම් මෙයා එක්කෙනෙක්. හරිනේ? එයා එක්කෙනා අමතක වෙන්නේ එයා තමයි ඉස්සෙල්ලාම. තව එක්කෙනෙක් ඉන්නවනේ. තව එක සහෝදරෙක් ඉන්න බෑ දෙන්නෙක් නා. හා. සහෝදරයන් දෙදෙනෙක් සහ සහෝදරියක් සිටි. අක්කටනේ. එහෙනම් සහෝදරියක් ඉන්න පුළුවන් තවම. හරි. අමල්ගේ අක්කට සහෝදරයෝ දෙන්නයි. එහෙනම් අමල් එක්ක තමයි දෙන්න. අක්කට තව සහෝදරියක් ඉන්නවා.
අමල්ට සිටින සහෝදරයන් සහ සහෝදරියන් ගණනනේ. දැන් අහන්නේ කාටද? අමල්ට ඉන්න සහෝදර සහෝදරියන් ගන්න. එහෙනම් අමල්ට ඉන්නේ සහෝදරයෝ එකයිනේ. මෙයා විතරයි. හැබැයි සහෝදරියෝ කීයක් ඉන්නවද? දෙකක් ඉන්නවා. එහෙනම් අමල්ට සිටින සහෝදරයන් සහ සහෝදරියන් ගණන මොකක්ද? පිළිවෙලින්. ඔය වචන තමයි වැදගත්. අපි දන්නවා සමහර වෙලාවට වචනේ වරද්දගෙන. එහෙනම් සහෝදරයන් සහ සහෝදරියන්. එහෙනම් සහෝදරයන් එකයි සහෝදරියන් දෙකයි තුන්වෙනි උත්තරය. හරි. ඔන්න යන් ඊළඟ එකට. මොකද කියන්නේ? හරි. දෙදා මෙතන උඩනේ. ගයාන්ගේ පියාගේ එකම මල්ලි කපිල. එහෙනම් ගයාන් ඉන්නවා. එයාගේ කවුද ඉන්නේ? තාත්තා නැත්තම් පියා ඉන්නවා. එයාගේ එකම මල්ලි කවුද? එකම මල්ලි. මල්ලි කවුද? කපිල. මල්ලි කපිල. හරි. කපිලට වැඩිමහල් සහෝදරයින් දෙදෙනෙක්. එහෙනම් මේ කපිලට මෙයක් අයිති නේද එක සහෝදරයෙක් විදියට? තව ඉන්නවා එක්කෙනෙක් නේ. වැඩිමහල් සහෝදරයෝ දෙන්නයි. එතකොට ඒ ගයාන්ගේ තාත්තයි තව එක්කෙනෙක්. කපිලට වැඩිමහල් සහෝදරයින් දෙදෙනෙක්ද බාල සහෝදරියක්ද සිටි. එහෙනම් මේ කපිලට නේ කාටද ඉන්නේ? කපිලට. එයාට තව නංගි කෙනෙකුත් ඉන්නවා. ඒ කියන්නේ මෙයාගේ තාත්තගෙත් නංගිනේ. හරි. ගයාන්ට ඔන්න තාත්තා ඉන්නවා. තාත්තට මල්ලි කෙනෙක් ඉන්නවා කපිල කියලා. මල්ලිට ඉන්නවා සහෝදරයෝ දෙන්නෙක් දෙන්නම වැඩිමල්. එහෙනම් දෙන්නම මොකද කියන්නේ? වැඩිමහල් කියලා. right. ඒ අනුව නිවැරදි ප්‍රකාශය තෝරන්න. හරිද? ගයාන්ට පුංචි අම්මා සහ බාප්පලා දෙදෙනෙක් සිටී. මෙයාට පුංචි අම්මෙක් ඉන්න පුළුවන්ද තාත්තගේ ඥාතිත්වය පැත්තෙන් ගත්තොත්? බෑනේ. බෑනේ. මම අපේ කතෝලික දරුවන්ට චූටි මතක් කිරීමක් කරනවා. අපේ දරුවෝ ගොඩක් වෙලාවට ඔය මම අහලා තියෙනවනේ. ඔයා ලොකු අම්මා කියන්නේ කාටද? ලොකු තාත්තා කියන්නේ කාටද? නේ? අපේ කතෝලික දරුවෝ ලොකු අම්මා ලොකු තාත්තා කියලා කියන්නේ ඔයාගේ අම්මා තාත්තගේ කවුද? අම්මා තාත්තලානේ. අර අපි ආච්චි සීයා කියන අයට සමහරලාට අපේ කතෝලික දරුවෝ මට ඇහෙන විදිහට දන්නේ එහෙම තමයි කියන්නේ. කියනවානේ. ලොකු අම්මා ලොකු තාත්තා කියනවා. ඒ ලොකු අම්මා ලොකු තාත්තා කිව්වොත් නෑදෑකමට කවුද? ලොකු අම්මා කියන්නේ අම්මගේ අක්කට. නේ? ලොකු තාත්තා කියන්නේ තාත්තගේ අයියා. නේ? අම්මගේ පැත්තෙන් ඉන්නේ කවුද? නංගිලා පුංචි අම්මලා, අක්කලා ලොකු අම්මලා. තාත්තගේ පැත්තෙන් නංගිලා, නැන්දලා, අක්කලා, ඒත් නැන්දලා. පොඩි නැන්දලා ලොකු නැන්දලා නේද? අම්මගේ පැත්තෙන් සහෝදරයෝ කවුද? ඈ මාමලානේ. මාමා ලොකු මාමානේ. තාත්තගේ පැත්තෙන් සහෝදරයෝ බාප්පලා මහප්පලා. බාප්පා ලොකු තාත්තා කියලා කියන්නේ. නේද? පැහැදිලිනේ? නෑකම ඉන්න ගමන් ඔය තාත්තගෙන් අම්මගෙන් අහන්න. සමහර වෙලාවට අපි දන්නේ අපි දරුවෝ බොරු කියන්න ඕනේ නෑනේ නේ. සමහරලාට නෑකම් මතක නෑ. නේ? නිකන් ඉන්න ගමන් අහන්න අම්මගේ අම්මා කවුද අපිට නෑකමට? නේද? එතකොට අම්මගේ නංගි කවුද? නේද? චුට්ටක් අහලා ඒ ගැනත් දැනුවත් වෙලා ඉන්න ඕනි නේ. හරි. දැන් එනම් පළවෙනිය ගන්න බෑනේ පුංචි අම්මලා නෑනේ මේ ගයන්. ගයාන්ට නැන්දා සහ බාප්පලා දෙන්නෙක් ඉන්නවා. ගයාන්ට නැන්දයි එතකොට කොයි හරි වැරදුනාද නෑනේ ආනේ. ගයාන්ට කවුද ඉන්නේ? නැන්දා සහ බාප්පලා දෙන්නෙක් ඉන්න පුළුවන්ද? බාප්පලා දෙන්නෙක් බෑනේ. තාත්තට මල්ලි කෙනෙක් ඉන්නවා. මල්ලිටනේ අයියලා දෙන්නෙක් ඉන්නේ. ඒතර තාත්තට බාල කෙනෙකුත් ඉන්නවා වැඩිමල් කෙනෙකුත් ඉන්නවා. ඒ කවුද? බාල බාප්පා වැඩිමලා මහප්පා ලොකු තාත්තා. පැහැදිලිද? හරි. එතකොට යත් බෑ. ගයාන්ට නැන්දා ඉන්නවනේ. මේ ඉන්නේ ගයාන්ගේ නැන්දා. බාප්පා ඉන්නේ කපිල බාප්පා. ඉන්නවනේ. හරි. ඊළඟ මහප්පා ඉන්නවනේ. එහෙනම් මොකද උත්තරේ? අංක 3. දැන් මේ ප්‍රශ්නේ විසඳන්න නම් නෑකම ඉතින්
දැනගෙන ඉන්න ඕනිමයි. හරි. සියවස්සා දශක මගේ අම්මෝ කරලා ඇතිනේ ඕනතරම් නේද? එතකොට මොකද කියන්නේ? 2024 අවුරුද්ද බෙදන්න දෙකට. දන්නවනේ නේ? අර කළු පොතේ කරා. කළු පොතේ ගොඩක් මං කියනවා අපේ දරුවන්ට නැවත රෙකෝඩින් බලන්න. රෙකෝඩින් ඔක්කොම දාලා තියෙනවා. නේද? රෙකෝඩින් දවස් 7ක් තියෙනවා. ඔය 7 ඇතුලේ ඔයාට ඔය පේපර් වල එන මේ වගේ පොඩි පොඩි ටොයිස් ගණන් ටික නේද? මේව ටොයිස් ගණන්. එතකොට ඒවට ඔයාට ඕන කරුණු ටික දැන් කියලා තියෙනවා. හොඳේ. 2024 වර්ෂයේ අයත් වන සියවස හා දශකය ඕනම අවුරුද්දක් දෙකට බෙදන්න මෙන්න මේ පැත්තේ තියෙන ඉලක්කම් දෙකෙන් හැදෙන සංඛ්‍යාවට එකක් එකතු කරන්න සියවස හොයන්න පුළුවන්. එකක් එකතු කරන්නේ කොහමද? ඉස්සරහා ඉලක්කම් තිබ්බොත්. හරිනේ 20ට එකක් කීයද? 21යි. තියෙනවනේ ඉලක්කම්. 10 ගොඩ මේ 10 ගොඩට එකක් එකතු කරන්න එයාට ඉස්සරහා ඉලක්කමක් තියෙනවා. බිඳුව තිබ්බොත් එකතු කරන්නේ නැහැ. එහෙනම් දෙකට එකක් 3යි. එහෙනම් 21 වන සියවසේ තෙවන දශකය. දැන් මං ඔක්කොටම යන්නේ නැහැ. ඒ වුණොත් පේපර් එක කතා කරන්න අපිට ලොකු වෙලාවක් ගන්න දෙනවා. හරි. 18 මොකද කියන්නේ? අල්ලලම හොල්ලගත්ත දෙයාව. මේ කොටු නමේ කතන්දරේ. මේකට අපි කියන්නේ කොටු නමේ කතන්දරේ. ওই පේපර් වල ඉඳලා හිටලා එන ওই ප්‍රශ්නේ නේ. එනවනේ. හරි. මම ওই සමහරලාට ඔයාගේ මුණ දිහා බලන්නේ නැතුව මේ බලන්නේ පල්ලෙහා කැමරාවදී මේ ඔයාලා ඉන්නවද කියලා බලන්නේ නැද්ද දන්නේ නැහැ. නැත්තම් මම නිකන් අර තනියෙන් කියවනවත් දන්නේ නැහැ නේ. හරි. එතකොට මේ කොටු නමේ කතාවේ පුතේ හැමතිස්සෙම බලන්න තියෙනවා ක්‍රම ටික. දන්නවද ඒ ක්‍රම ටික? මොකද්ද? ඔයා මේක බලනකොට බලන්න තියෙන ක්‍රම තමයි ඔයා බලන්න මේ පැත්තට. මේකට අපි කියන්නේ මොකද්ද? තිරස්. තිරස් විදියට අල්ලලා අපි බලනවා පොඩ්ඩක් ගණිත කර්ම ටිකත් එක්ක මේක සෙට් වෙන වැඩක්ද? නැත්තම් මොකද බලන්නේ? සිරස් බලනවා. තිරස් බලනවා, සිරස් බලනවා. එහෙනම් අපිට පුළුවන් බලන්න ආයි ක්‍රමයක්. මොකක්ද ඒ? විකර්ණ විදියට මෙහෙම බලන්න පුළුවන් නේ. බැරිද බලන්න? පුළුවන්. ඔය ක්‍රම තුන තමයි මූලිකවම තියෙන්නේ. මේක හැදෙන්නේ එක්ක එකතු කරලා, එක්ක අඩු කරලා, එක්ක ಗುಣ කරලා, එක්ක මොකද්ද? බෙදලා. නැත්තම් මෙවුන් දෙන්නෙක් එකතු වෙලා. සමහරලාට දෙන්නෙක් තුන් දෙනෙක් එකතු වෙලාත් තියෙනවා. පැහැදිලි? එහෙනම් මේකේ හරි සරල රටාවක් අල්ලගත්තා නම් මොකද රටාව? මෙන්න මේ මොන පැත්තද බලන්න. විකර්ණවනේ. මේ දෙවාරයක් 12 24යි. හතර වාරයක් 6 24යි. විකරණත් ගිහිල්ලා සිරස් තිරස් හැම පැත්තටම ගිහිල්ලානේ. රයිට්. එහෙනම් මෙතන 12 වරක් දෙක කීයද? 24යි. 4 වරක්යි 24යි. මේ 3 වරක් 8ක් කීයද? 24යිනේ. එහෙනම් 24 තියෙන්නේ ගොඩේ. මොකද කරන්නේ එතකොට? මෙතෙන්ට එක දාන්න වෙන්නේ නේ. එක් වරක් 24 24යි. එහෙනම් උත්තරය පළවෙනි එක. 19 මේක මෙහෙම තියෙද්දි නා මට සමහරලාට මම මේ හොයන රටාවට එහා ඔයා රටාවක් හොයාගත්තත් දන්නේ පස්සේ එතකොට මට කියන්න අපි හොයාගත්ත වෙනස් එකක් කියලා. දැන් මම මේක ඇතුලේ මම ගන්නේ මේ රටාව. මේක ඇතුලේ තියෙනව නේද ඩොට් 6ක්. කීයක් තියද? 6ක්. මේකෙත් කීයද? 6යි. මේකේ 3යි. එකතුව කීයද? 15යි. 6යි 6යි කීයද? 6යි. මන් දන්නේ 12යි 3යි 15යි. මෙතන පුතා 2යි මෙතන 5යි මෙතන කීයද? 8ක් තියෙනවානේ. මෙතන කීයක් තියෙද? 8යි. 8යි 5යි 13යි 2යි 8යි 5යි 13යි 2යි 15යිනේ. එහෙනම් මෙතන තියෙනවා පුතා 7ක්. මෙතන 4යි 7යි 4යි 11යි. එහෙනම් මෙතෙන්ට තව ඩොට් කීයක්ද? 4ක් ආවනම් වැඩේ කොට දා ගන්න පුළුවන් 15 හැදෙනවා.
හැදෙනවනේ. මේ පැත්තට 8යි 3යි 11යි 4යි 15යි. 6යි 5යි 11යි 4යි 15යි. 6යි 2යි 8යි 7යි 15යි. එනවනේ. අනිත් පැත්තටත් එනවද? 6යි 5යි 11යි 4යි 15යි එනවනේ. මේ රටාවකට මේ අංක දා ගන්නවා කියන්නේ හරි සෙල්ලම් වැඩක් නෙමෙයි. 7යි 5යි 12යි 3යි 15යි. එහෙනම් උත්තරේ කවුද? අංක 1. අංක 1. right. ප්‍රශ්න අංක 20. මේකත් ලේසි. 20 පුතා මම මේ ඉඩ තියා ගන්නවා මෙතන. මොකද කියන්නේ? දිග මීටර් 5ක් පළල මීටර් 2ක් වන තාප්පයක ඒ කියන්නේ පුතා මීටර 5ක් දිග මෙමෙන්දුත් නිකන් සමචතුරස්‍රයි වගේනේ මීටර එහෙම ගමුකෝ අපි. එතකොට පහම කණ්ඩත් වෙනවනේ. හරි. කීයක්ද? මීටර 5ක් සහ දිග මීටර් 5යි. පළල මීටර් 2යි. තාප්පයක තීන්ත ගෑමට තීන්ත ලිටර් කීයක් ඕනද? 3ක් ඕනනේ. අවශ්‍ය වේ. එම දිග පළල දෙගුණයක් වූ තාප්පයක්. එයා දෙගුණයක් වෙද්දි මොකද වෙන්නේ? එයා දෙගුණයක් වෙද්දි මොකද වෙන්නේ? එයා දෙගුණයක් වෙනකොට පුතා මම මේක ප්‍රමාණයෙන් බලන්න යන්න එපා. දිග දෙගුණ වෙනකොට දිග කීයද? 10යි. පළල දෙගුණ වෙද්දි පළල කීයද? 4යි. මේ වෙලාව අපි ඔය ගාන හදන්න වර්ගඵලය පාවිච්චි කරන්නේ. වර්ගඵලය අපිට අදාළ පාඩමක් නෙමෙයි. නමුත් ඉතින් අපිට හිතලා ගන්නත් පුළුවන්. මොකද්ද? දැන් මේක 10ක් වෙනකොට මේක දෙකට බෙදන්න පුළුවන් නේද? මේක 4ක් වෙද්දි මේක දෙකට බෙදන්න පුළුවන් නේ. එතකොට මෙන්න මෙයා වගේ මේක ඇතුලේ එනවා කී දෙනෙක්ද? 4 දෙනෙක් එනවානේ. එතකොට මේකට ගිය ලීටර් 3යි නම් පුතා 3 වරක් 4 කීයක් එන්න ඕනිද? ලීටර් 12ක් එන්න ඕනි. මේක වර්ගඵල ගාණක් විදිහට ගත්තොත් දරුවනේ 5 වරක් 2 10යි. කීයද 5 වරක් 2 10යි. 10 වරක් 4 කීයද? 40යි. මේක 10යි. 10 කී ගුණයද 40 කියන්නේ? 4 ගුණේ. 10ට 3ක් ඕනි නම් 4 ගුණය කියන්නේ 3 වරක් 4. එහෙනම් කීයක් ඕනද? ලීටර් 12ක් ඕන. වර්ගඵල අමාරු ගාණක් නෙමෙයි. නමුත් ඉතින් අපේ සිලබස් එකට දාලා නැහැ. ඒ වුණාට මේ ප්‍රශ්නෙට පුළුවන් වර්ගඵලය කියන වචනේ පාවිච්චි නොකරට මේ ප්‍රශ්න ඔබට එන්න පුළුවන්. කටුකොලේ තමයි පිහිට. එහෙනම් උත්තරේ මෙතන කීයද ආවේ? 12. දෙවෙනි උත්තරේ. ඊළඟ එක. වැවක ජලය මතු පිට ඇති පාසි විශේෂයක් දිනපතා දෙගුණයක් දෙමින් අපේ ගෙදර තියෙනවා. වඳ කරන්නම බෑ. ඉස්සරහා තියෙන පොඩි පොන්ට් එකක් නේද? අදහස් කරොත් ආයෙට ඩබල් වෙලා. දෙගුණයක් වෙමින් වර්ධනය වේ. හරිද? ඒ කියන්නේ අපි හිතමුකෝ මේ කියන වැව මේක වැව කියලා හිතමුකෝ. පාසි අද තියෙනවා කීයක්ද? 2ක්. එතකොට හෙට කීයක් එනවද? හෙට 4ක් එනවා. හෙට කීයක් එනවද? 4ක්. අනිත් දවසට ඊළඟ දවසේ 4 දෙගුණ වෙනවා 8යි. ඊළඟ දවසේ 16යි. එහෙමනේ යන්නේ. හරි. එහෙම පාසි දෙකක් නෙමෙයි උතන කියන්නේ. දැන් මොකද කියන්නේ? දෙගුණ වෙමින් වර්ධනය මාර්තු පළවෙනි දින වැවේ තිබූ යම් පාසි ප්‍රමාණයක් දෙගුණ වෙමින් වර්ධනය වී මාර්තු 12 දින සම්පූර්ණයෙන්ම වැවේ මතු පිට වැසියයි. එසේනම් වැවේ මතු පිට හරියඩක් වැසෙන දිනයනේ. එහෙනම් පුතා මේක වැව නම් මාර්තු 12 කවද්ද? මාර්තු 12 මේ වැවේම පාසි පිරෙන්න නම් මුළු වැවේම ඊට කලින් දවසේ වැවේ කොච්චරද තියෙන්නේ? දෙගුණ වෙමින් ඉන්නේ කොච්චරද තියෙන්නේ? භාගයක්. ඇයි මේ භාගේ තමයි මාර්තු කවද්ද? 11 තිබ්බේ. මාර්තු 11 තිබ්බේ වැවෙන් හරියට භාගයයි. භාගේ දෙගුණ වෙනවා කියන්නේ සම්පූර්ණ වෙනවනේ. එහෙනම් මාර්තු 12 වැව පිරලා තිබ්බනම් දෙගුණ වෙමින් නම් පාසි වැඩෙන්නේ. එහෙනම් පැහැදිලිවම මාර්තු 11 තිබිලා තියෙන්න ඕනි පාසි කොච්චරද? භාගයක්. තේරුණානේ? හරිද? තේරුණා නම් පොඩි පිට් එකක් දාන්න ඕනේ නිදිමතේ වගේ ඉන්නේ.
හරි. එහෙනම් උත්තරේ එන්න ඕනි මොකද්ද? අඩක් වැසෙන්නේ කවද්ද? මාර්තු 11. ප්‍රශ්න අංක 22. පොඩි chart එකක් දෙනවනේ. ශාන්ති පිට්ටනියේ ඇඳ ඇති මාර්ගයේ ඔස්සේ ඇවිද ගිය ආකාරයේ රූපයේ දැක්වේ. කවුද මේ? ශාන්ති. නොවේවා කේන්ති. ශාන්ති පිට්ටනියේ ඇඳ ඇති මාර්ගයක් ඔස්සේ ඇවිද ගිය ආකාරයේ රූපය දැක්වේ. ඔන්න පිට්ටනිය ආරම්භක ස්ථානය මෙතන තියෙනවානේ. ආරම්භක ස්ථානය මෙතන. ඒ ඇසුරෙන් 22 23 ප්‍රශ්න වලට පිළිතුරු තෝරන්න. ආරම්භක ස්ථානයේ සිට ඒ දෙසට ගමන් කරන විට ඒ කියන්නේ මෙහි ඉඳලා මේ පැත්තට යන්න. නේද? ඒ පැත්තට යන පැත්තක් දීලා තියෙනවානේ. කරන විට ඇයගේ වම් අත දෙසින් ඉර පායා තිබුණි. කොහෙන්ද ඉර පාලා තිබ්බේ? වම් අත පැත්තේ. මෙහෙම යනකොට වමෙන් ඉර පාලා කියන්නේ උඩනේ. right. ඔන්න දැන් පුතා මේ එළියෙන් ගහගන්න දිසා chart එක. නේද? ඇඳ නැත්තම් ඇඳ ගන්නට. වමෙන් ඉර පෑවුවා නම් මේ පැත්ත මොකද්ද? නැගෙනහිර. මේ මොකද්ද? බටහිර. එහෙනම් නෑ ආවනම් උතුර කොහෙද තියෙන්න ඕන? මෙතනනේ. උපුල් ඊළඟ නැවෙන් ගිහින් මෙතන මොකද්ද? ඊසාන. නැවෙන් ගිහින් ධම්මි නිදිද බලා වරේ. එන ඔන්න ඔතන ඇඳෙනවා අනුදිසා chart එකක්. හරිද? පැහැදිලිනේ? right. දැන් මොකද කියන්නේ? ඒ දෙසට ගමන් කරන විට ඇයගේ වම් අත දෙසින් ඉර පායලා තිබුණේ. හරි වමෙන් ඉර පායලා තිබුණේ. මේ පැත්තේ හොඳ ලස්සන ඉර පායලා තියෙනවා. හරි. ඉර පායලා තිබුණේ. ඇගේ සෙවණැල්ල දකුණු අත දෙසින් දක්නට ලැබුණේ. හරිනේ. ඉර මෙහෙන් පායලා තිබ්බ යන්නේ දැන් මෙහෙට නේ. මම තිරෙත් එක්ක වෙනස් වෙලා පෙනෙයි ඈ. මේක දිගේ යන්නේ මෙහෙට. ඒතකොට ඉර උඩ නේ මේ පැත්තෙන් ඉර පායලා තියෙන්නේ. එහෙනම් සෙවණැල්ල වැටෙන්නේ මේ පැත්තට. හරි. දැන් මොකද්ද අහන්නේ? ඇය A සිට B දෙසට ගමන් කරන දිශාව කුමක්ද? A සිට B දෙසට. බලන්න කොමාරු දාන හැටිනේ. ආන්න බෑ මේ පැත්තටනේ. ආන වෙන කොහෙද වෙලා. මොකක්ද දාන්නේ? A සිට B. දැන් යන්නේ කොහොමද? මේ පැත්තටනේ. අනිවාර්යයෙන් මේ මොන දිශාවක්ද? අනු දිශාවක්. පුතා මෙතන chart එක ඇඳනනම් නිකම්ම උත්තරේ අහුවෙනවා මේ. මොකද්ද මේ? මොකද්ද මේ? ඊසාන. එහෙනම් මොකද්ද උත්තරේ? ඊසාන 2. දැන් ඔන්න කටු වැඩ කොලේ පාවිච්චි කරන්නේ නැතුව උත්තරයක් හොයන්න ගියා නම් අපි කොහේ හොයන්නද පුතා? නේද? අපිට හොයන්න ලොකු සටනක් දෙන්න වෙනවා. හරිද? ඔතන උඩ. කටු කොලේ හැමතිස්සෙම කුරුටු ගගා යන්න ඕනි. හරි. එතකොට යම් ඊළඟ ප්‍රශ්නේ කටු කොලේ පාවිච්චි කරන එක කියන්නේ කිව්වේනේ. පාවිච්චි කරන්න ඕනි. දිශා ඕනේ නෑනේ ආ ඊළඟ ප්‍රශ්නේ ඕනද නෑනේ. right. දැන් මොකද කියන්නේ? මුළු ගමනේදී ඇය තම වම් අත දෙසට හැරුණු වාර ගණන කීයද? ඕනම තැනක පුතා තමන් හැරුණු වම හෝ දකුණ වාර ගාන හොයන්න පුළුවන්. තමන් ආරම්භක ස්ථානයේ ගිහලා හිට ගන්න. මොකද ගන්න? එතන හිට ගන්න. හිට ගත්තම තමන්ගේ වම් අතයි මොකද්ද? දකුණු අතයි. වම් අතයි දකුණු අතයි. කොහෙද තියෙන්නේ කියලා බලමු. හරි? මොකද පේපරේ උඩ වාඩි වෙන්න බෑ, හිට ගන්න බෑ. නේ? එහෙනම් මෙතන හිට ගත්තා. මගේ වම් අත තියෙන්නේ මේ පැත්තේ, දකුණු අත තියෙන්නේ මේ පැත්තට. හරිනේ? හරි. දැන් මොකක්ද දාන්නේ?
මුළු ගමනේදී අය වම් මත හා දකුණු වම් මත දෙසටනේ තම වම් මත දෙසට හැරපු වාර ගාන කීයද? එහෙනම් පුතා වම් පැත්තෙන් හම් වෙන මුළු බලනවා 1යි 2යි 3යි 4යි. මෙයා පැහැදිලිව දකුණට හැරනවද? නැහැ. කොටුවක් ඇඳලා යන්න කොටුව වටේ ඔහොම කරලා හැරෙන්නේම කොහෙටද? වමටනේ. එහෙනම් මේ හැරීම් හතරම කොහෙද? වමට. එහෙනම් මුළු ගමනේදී අය තම වම් මත දෙසට හැරුණු වාර ගාන කීයද? 4යි 4යි ඈවරයි දෑවරයි උන් ඈවරයි. ඊළඟ එක 24 අද හොඳයිනේ ඔන්ලයින් එක පටන් ගන්න කලින් අපි පිරිත් ඇහුවා නේ පිරිත් එහෙම අහලා පටන් ගත්තේ නේද පිරිත් එහෙම වුණා සමහර අය තාප්පයක් ඉදිරි කිරීමට මිනිස්සු 6යි මිනිස්සු 6යි 6 දෙනෙකුටනේ දින 4යි දින කීයක් යනවද 4ක් මිනිස්සු 6 දෙනෙකුට දින 4යි කියන්නේ පුතා තනියෙන් වැඩ කරා නම් 6 වරක් 4 කීයද 24ක්. ඒ කියන්නේ මිනිස්සු 6 දෙනෙක් දවස් 4ක් වැඩ කරනවා. මිනිස්සු 6 දෙනෙක් දවස් 4ක් වැඩ කරනවා. තනි එක්කෙනෙක් වැඩ කරොත් 6 වරක් 4 කීයද? 24යි. හරිද? එහෙනම් මං තනියෙන් කරොත් ඔය වැඩේ කරන්න දින කීයක් යනවද? 24ක්. එම තාප්පය දින 3කින් ඉදි කර අවසන් කිරීමට. එහෙනම් මේක ඉදි කරන්න ඕන දින කීයකින්ද? 3කින්. එහෙනම් පුතේ මේකේ හරි ලස්සන ක්‍රමයක් තියෙන මොකද්ද? දීලා තියෙන මිනිස්සු ගාන දින ගානෙන් ගුණ කරාට පස්සේ ලැබෙනවා කවුද? අදාළ තනි කෙනෙකුට යන දවස් ගාන. නැත්තම් සමහරලාට මෙතන මිනිස්සු ගාන එන්නත් පුළුවන්. කොහොම හරි ඊට පස්සේ අහලා තියෙන දින ගාන හෝ මිනිස්සු ගානෙන් මෙන්න මෙයාව බෙදන්න. එහෙනම් පුතා 24 3ෙන් බෙදුවම උත්තරය කීයද? 8යි. එහෙනම් උත්තරය 3. මිනිස්සු ගාන දින ගානෙන් ගුණ කරා ලැබෙන උත්තරේ අහලා තියෙන කවුද? මිනිස්සු නම් මිනිස්සු ගානෙන් බෙදනවා දින නම් දින ගානෙන් බෙදනවා. එහෙනම් පිළිතුර 8යි. ඊළඟට අපි යමු ප්‍රශ්න අංක 25. 25 කතා කරලා විනාඩි 5ක බ්‍රේක් එකක් ගමු. right. උදෑසන සීමේ 5 බී පන්තියේ ළමුන් පේලියක සිටගෙන සිටී. ඔන්න 5 බී පන්තියේ ළමයි ටිකක් ඉන්නවා පේලියකට ওই විදියට හිටගෙනනේ. හරි. ඕමම හිටගෙන ඉන්න. පියුමි ඉදිරියේ සිට 4 වෙනියට. ඒ කියන්නේ අපි නිකන් මේක ගාන වලට පෙන්වන්න ඕන හින්දා මම දායි යන්නම් ඈ. පියුමි ඉස්සරහා ඉඳලා කී වෙනියටද ඉන්නේ? 4 වෙනියට. 1යි 2යි 3යි 4යි මේ කවුද? පියුමි. එහෙනම් ඉස්සරහා 3යි මෙතන 4 වෙනියට තමයි මෙයා ඉන්නේ පියුමි නේ. ඉදිරියේ සිට 4 වෙනියාට සිටගෙන සිටින්. ඇයට 8 දෙනෙකුට පිටුපසින් සිටින නිල්මිනි පේලියේ මැද සිටි. එයාට කී දෙනෙකුට පිටිපස්සෙන්ද? ඇයට 8 දෙනෙකුට පිටිපස්සේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. කී දෙනෙක්ද? 8 දෙනෙකුට පස්සේ. 8 වෙනියා නෙමෙයි. මොකද කියන්නේ? 8 දෙනෙකුට පිටුපසින් සිටින නිල්මිනි පේලියේ මැද. එහෙනම් මේ කවුද? මේ කවුද? නිල්මිනි. හරිද? එයා තමයි පේලියේ මැද. එහෙනම් පුතා මේ පැත්තේ දැන් කී දෙනෙක් ඉන්නවද? එයා මැද නම් මේ පැත්තේ කීයක් ඉන්නවද? මෙතන 3යි කියන්නේ මෙයාත් එක්කනේ මෙයානේ 4 වෙනියට ඉන්නේ. මෙතන 4යි මෙතන 8යි කීයක් ඉන්නවද? 12ක් ඉන්නවා. කීයක් ඉන්නවද? 12. මෙයා හරි මැද්දේ නම් එයාට එහා පැත්තේ කීයක් ඉන්නවද? 12යි. හොඳට බලන්න. තේරුම් ගත්තේ නැත්නම් ආයෙමත් මම කිව්ව එකත් එක්ක හොඳට හිතලා බලන්න ඕනි. හරිද? දැන් ඔන්න හරි මැද්දේ ඉන්නවා කවුද? නිල්මිනි. මේ පැත්තේ එහෙනම් 3යි මෙයයි 4 වෙනියනේ. 8යි 8කට පස්සේ ඉන්නේ. 8යි 4යි කීයද එතකොට 12යි. එහා පැත්තේ 12යි. එහෙනම් 12යි 12යි 24යි නිල්මිනිත් එක්ක කීයද? 25යි.
එහෙනම් මේ පොලිමේ ඉන්න මුළු ගාන 25යි. කීයද? 25යි. කො බලන්න හරි ගියපු අය කටුකොල පාවිච්චි කරා නම් අපේ දරුවෝ හරියන්න ඕනේ. දැන් මගේ ඉස්සරහා ඉන්න සමහර යාළුවෝ ඉන්න උමතෝ කෝටික ප්‍රශ්නවල ඉන්නේ. එහෙම වෙන්නේ කොහොමද කියලා බලන් ඉන්නවා. එහෙම වෙනවනේ. නේද? මේ කවුද ඉන්නේ? පේලියේ පියුමි ඉදිරියේ සිට 4 වෙනියා. ඉස්සරහා ඉඳලා 4 වෙනියා. එතකොට මෙතන 3යි මෙයා 4 වෙනියා නේ. හරි. එයා හිටගෙන ඉන්නවා. ඇයට 8 දෙනෙකුට පිටුපසින්. එයාට 8 දෙනෙක් පිටිපස්සෙන්. 1 2 3 4 5 6 7 8යි පිටිපස්සෙන් තමයි 8කට පස්සේ තමයි නිල්මිනි. එතකොට මෙතන 8යි මෙතන 4යි 12යි. එයා හරි මැද්ද නම් එහා පැත්තේ 12ක් එනවා. 12යි 12යි 24යි. මෙයත් එක්ක 25යි. පැහැදිලිනේ? හරි. පිටුපස සිටි සිසුවියන් සිව් දෙනෙක් පේලියේ ඉදිරියට කැඳවන ලදී. ඔන්න පුතා නිකන් දැන් බලමු. මෙතන හිටියේ දැන් 12යි 13 වෙනියනේ හරි මැද්දේ. මේ පැත්තේ 12ක් හිටියා මේ පැත්තේ කීයක් හිටියද? 12ක් හිටියානේ. හරි. දැන් මොකද කියන්නේ? පිටිපස්සේ හිටපු 4 දෙනෙක් ඉදිරියට ගේනවා. මේ මෙතන හිටපු 12 දෙනාගෙන් 4 දෙනෙක් එනවා. එතකොට මෙතන කීයද ඉතුරු වෙන්නේ? 8යි. ඒ 12 දෙනාගෙන් 4ක් මේ පැත්තට එනවා. හරිද? හරි. දැන් මොකද කියන්නේ? දැන් මැද සිටින සිසුවිය අතර කොපමණ පියුමි සහ පේලියේ දැන් මැද සිටින සිසුවිය අතර කෝ පියුමි? මෙයා නේද පියුමි? එතකොට එයා පියුමි නම් 4යි 3යි 7යි පියුමි ඉන්නේ දැන් කී වෙනියටද? 8 වෙනියට. පියුමි දැන් ඉන්නේ කී වෙනියටද? 8 වෙනියට. ඉස්සෙල්ලා 4 වුණාට දැන් කී වෙනියද? 8 වෙනියා. දැන් මේ ප්‍රශ්නයක් එහෙම ඔය චුට්ටක් වැරදුනා කියලා ඔය ගණන් ගන්න යන්න එපා. මේ විශේෂත විභාගේ නෙමෙයිනේ නේ. දැන් ඔයාට පේනවද මම මේක ගන්න උත්තරේ ඔයාට පැහැදිලි කරන්න ගන්න මේකත් එක්ක ගන්න උත්සාහයත් එක්ක ඔයා තේරුම් ගන්න ඕනේ නේ. නේද? හොඳට තේරුම් ගන්න. දැන් ඔන්න අර පිටිපස්සේ හිටපු 4ක් ඉස්සරහට ආවම දැන් 4යි 3යි 7යි 1යි කීයද? 8යි. කවුද 8 වෙනියට ඉන්නේ? පියුමි. පියුමි 8ට ඉන්නකොට මෙතන හිටපු යාළුවා ඉන්නව නේද මැද්දේ එනෙක් කෙනා. මැද්දේ එනෙක් කෙනා 13 වෙනියනේ. එතකොට 8යි මැද ඉන්න ඕන 13නේ. 8 ඉඳලා 13ට කී දෙනෙක් ඉන්නවද? 8යි 13යි මැද්දනේ යන්නේ. සිසුවියන් අතර කොපමණ සිසුවියන් සිටීද? 8 නම් 9 10 11 12 13 ගන්නවද? නෑ. 8 ගන්නෙත් නෑ 13 ගන්නෙත් නෑ. එහෙනම් පුතා 8 9 10 11 12 13 අතරනේ. 8ක් බෑ 13ක් බෑ. 1යි 2යි 3යි 4යි. එහෙනම් කී දෙනෙක්ද ඉන්නේ? 4 දෙනෙක්. දෙවනි උත්තරය හරිනේ. හොඳටම හති. වතුර ටිකක් බීලා එමු. ආනේ 8යි 25යි 8 හමාර වෙද්දී එන්නේ ප්‍රශ්න තව අපිට තියෙනවා කීයක්ද? 13ක්. ලේසි. 9 වෙද්දී අද නතර කරන්න බය වෙන්න එපා. එනම් වතුර ටිකක් බීලා ගැටලුවක්ද නැහැනේ? ආයි කියලා දෙන්නද? වතුර බොන්න දෙන්නේ නැහැ මේ ළමයි. නේ. හරි. හරි අපේ යාළුවෝ වතුර ටිකක් බීලා ඉන්න අර ඕන යාළුවෙක් ඉන්න උතන. හරිද? මෙතෙන්ට මම වයිට් බෝඩ් එකට ආවේ නැත්තම් සමහර යාළුවන්ට ඔක තේරෙන්නේ නැති වුණා කියලා කියද්දි නිකන් හොඳ නෑ වගේ. අපි ගමු මොකක් හරි හැඩයක්. හරි මොකද්ද කියන්නේ? ඔන්න පොලිමක ඉන්නවා උදේ රැස්වීමේ කට්ටිය. කවුද ඉන්නේ? උදෑසන රැස්වීමේ පහබී පන්තියේ ළමුන් පෙළියකට සිටගෙන සිටි. පියුමි ඉදිරියේ සිට 4 වෙනියට. ඉස්සරහා ඉඳලා 4 වෙනියට. එහෙනම් පුතා 1යි 2යි 3යි
4යි. ඔන්න මම එයා උසට දානවා මේ තමයි පියුමි. මෙයා කවුද? පියුමි. හරි. ඊළඟට ආපහු අපිට කියනවා මොකද්ද? මෙයා 4 වෙනියනේ. ඒකත් ලියාගෙනම යන්නේ ඔය තේරිච්ච නැති අය. මෙයා 4. කවුද මේ? පියුමි. ඊට පස්සේ කියනවා මොකද්ද? පියුමි ඉදිරියේ සිට 4 වෙනියාට සිටගෙන සිටි ඇයට 8 දෙනෙකුට පිටුපසින්. ඇයට 8 දෙනෙක් පිටිපස්සේ මේ ඉස්සරහන මේ පිටිපස්සනේ. පිටිපස්සෙන් ඉන්නවා 8 දෙනෙකුට පිටිපස්සෙන්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 8 දෙනෙකුට පිටිපස්සෙන් ඉන්නේ කවුද? නිල්මිනි. කවුද ඉන්නේ? නිල්මිනි. හරිද? 8කට පස්සේ 8කට පස්සේ. ඒතොර ය아가න්නේ නැහැ. මොකද ඒකේ කියනවා පියුමි ඉදිරියේ සිටගෙන 4 වෙනියට සිටගෙන සිටි ඇයට 8 දෙනෙකුට පිටිපස්සෙන්. එයාලා 8ක් පිටිපස්සෙන් තමයි කවුද නිල්මිනි ඉන්නේ. එහෙනම් දැන් එයා ඉන්නේ මැද. එහෙනම් පුතා මෙතන 4යිනේ. මෙතන 8යි. එතකොට කීයද? 12යි. එහෙනම් මේ පැත්තේ ඉන්නවා කී දෙනෙක්ද? කීයක් ඉන්නවද? 12. මේ පැත්තෙත් එහෙනම් එයා හරි මැද්ද නම් කීයක් ඉන්න ඕනද? 12ක් ඉන්නද? හරිනේ. එහෙනම් 12යි 12යි 24යි නිල්මිනි හරි මැද්දේ ඉන්නේ. එහෙනම් කීයද? 25යි. හරිද? එතෙන්ට එනකම් පැහැදිලිද? හරි. දැන් පුතා අපිට කියනවා පිටිපස්සේ හිටපු 4 දෙනෙක්. මේ පැත්තේ 12ක් හිටියනේ. ඒ පිටිපස්සේ හිටපු 4 දෙනෙක් එනකොට මෙතන කීයද? 8යි. ඒ 4 මෙතෙන්ට එනවා. 1යි 2යි 3යි 4යි. ඒ 4 ඔන්න මෙතෙන්ට ආවා. හරිද? දැන් ඔන්න පියුමි ඉන්නවා මෙතන. මොකක්ද දාන්නේ? යුනිවර්ස් පිටුපස්ස සිට සිසුවියන් සිව් දෙනෙකු පේලියේ ඉදිරියට කැඳවල ලදනම් පියුමි සහ පේලියේ දැම්මැද සිටින සිසුවිය මෙයානේ පියුමි. දැන් බලනවා මෙතන පුතා ඉන්නේ 25 නම් අනිවාර්යෙන් මැද්ද කීයද? මැද්ද කී වෙනියද? මෙයාලා කොච්චර මාරුණා මැද්ද 13 වෙනියමනේ. පිරිස ඇයින් උන්නේ නැන්නේ? එයාලා ඉස්සරහට ආවේ. එතකොට දැන් පියුමි ඉන්නේ කී වෙනියටද? 8 වෙනියටනේ. දැන් ඉන්නේ කී වෙනියටද? 8 වෙනියට. එහෙනම් මැද්ද ඉන්නේ කීයටද? මැද්ද ඉන්නේ කීයටද? 13නේ. මැද්ද 13යි. 8ක් බෑ 13ක් බෑ අතර අහන්න. එහෙනම් 9 10 11 12. 9 10 11 12. හතර දෙන. හරිනේ. දැන් වතුර ටිකක් බීලා එන්නම්. දැන් විනාඩි 5යි ක්‍රියාත්මක වෙන්න වෙනවා ඊළඟට.
හරි පුතේ වැඩේ ඉවර කරමු නේ ටක් ගාලා. දැන් හරිනේ මේක. ඊළඟ එකට යමු. රුපියල් 500ක මුදලක්. කීයද පුතා? 500ක්. හොඳට බලා ගන්න. රුපියල් 500ක මුදලක්. ගෙවීම සඳහා නෝට්ටු සහ කාසි වර්ග 4කින් එතන අහුවෙන්න ඕන මේ. හොඳට බලන්න. නේද? අවධානයෙන් බලන්න ඕනි. මොකක්ද කියන්නේ? මේක ගෙවන්න ඕනි නෝට්ටු සහ මොනවාද? නෝට්ටු සහ කාසි වර්ග කීයක්ද? 4ක්. අල්ලුවා නම් ඔතනින් තමයි අල්ල ගන්න ඕනේ. 4කින් 10ක් අවශ්‍ය විය. එම මුදල ගෙවූ ආකාරය පහත පිළිතුරු අතරින් තෝරන්න. එහෙනම් පුතා මෙතන නෝට්ටු 4යි 20 නෝට්ටු 4යි 8යි 10 කාසි 2යි. හරියයිද? නෑ ඇයි? ගෙවීම සඳහා නෝට්ටු සහ කාසි වර්ග 4කි. තේරුණාද? නෝට්ටු සහ කාසි වර්ග 4ක්. බලන්න ප්‍රශ්නේ හංගලා තියෙන විදිය. නැතුව නෝට්ටු සහ කාසි වර්ග 4කින් කියන්නේ නෝට්ටු මේ ඔක්කොම එහෙමද දහස් කරලා තියෙන්නේ? නෑ. එම මුදල ගෙවූ ආකාරයේ පිළිතුරු අතරින් තෝරන්න. ඉතින් මෙතනත් වෙනවා 104ක් 400යි 20 4ක් 80යි මෙතන දෙකයි දැම්මම 500ක් එනවා. මෙතනත් වෙනවනේ 103ක් 300යි 52ක් 100යි එතකොට 400යි 25ක් 500යි. නේද? 25ක් 500 නේ 25ක් 100යි 500යි. ඒකත් එනවා. 103යි. ඔන්න තියෙනවා නෝට්ටු. හරිද? ඊළඟට මොකද කියන්නේ? රුපියල් වර්ග 4ක් නේ. මෙතන නෝට්ටු සහ කාසි වර්ග 4කින්. එතකොට පටලවා ගන්න එපා මම කිව්ව විදිහට පැටලෙන්නේ නැති නේ. නෝට්ටු සහ කාසි වර්ග 4කින්. වර්ග කීයක් තියෙනවද? 4ක්. කාසි 4ක් නෙමෙයි. කාසි වර්ග 4ක් නෙමෙයි. නෝට්ටු හරි කාසි හරි වර්ග 4කින් තියෙන්න ඕන. එහෙනම් පුතේ රුපියල් 100 කියන්නේ එතකොට නෝට්ටුනේ.
මෙතනත් 50 නෝට්ටු හැබැයි වර්ග වෙනස්. වර්ග හතරකින් ඉන්නේ. මෙතන 20 නෝට්ටු වර්ග වෙනස්. මෙතන 10 කාසි. එහෙනම් 1යි 2යි 3යි 4යි නේද? 100 තුනක් 300යි. ඊළඟට 50 නෝට්ටු තුනක් 150යි. 20 නෝට්ටුවයි. හරිනේ? රුපියල් 20 නෝට්ටු එකක් සහ 10 නෝට්ටුවක්. හරිනේ? 300යි 150යි 450යි 20යි කීයද? ඔයයි මම ගත්ත තැනක් වරද්දුවානේ. 100 නෝට්ටු 3යි 50 නෝට්ටු 3යි 20 නෝට්ටු එකක් සහ 10 නෝට්ටුවක්. බෑනේ. 100යි 300යි 450යි 20යි 1යි කොහරි ගියාද? ප්‍රශ්න නැත්නම් කෑල්ල. මේ තියෙනවනේ ඒක නෙමෙයි මම බලන්නේ. මෙතන තියෙනවා 20 10 කාසි කීයක්ද? 3ක් නේ. එතකොට 10 කාසි 3ක් කියන්නේ කීයද? 30යි. එතකොට මෙතනත් 50ක් ඇදෙනවද පුතා? එහෙනම් 300යි 450යි මෙතන 50යි 500. වර්ග හතරක් තියෙන්න ඕනේ. නේද? කාසි නෙමෙයි. එතන මම ඉස්සෙල්ලා කියද්දි ඔයාලට වැරදි මේ කියවීමක් එන්නේ නැති. එහෙනම් උත්තරේ 3. 27 3. ඊළඟ එක. මල්ලක එක සමාන රතු පාට බෝල 7යි. රතු පාට බෝල 7යි. නිල් පාට බෝල 5යි. කහ පාට බෝල 3යි. කහ පාට බෝල 3යි. ඒ දෙස නොබලා ඉන් බෝලයක් ඉවතට ගනි. මේක දිහා බලන්නේ නැහැ. මේක තියෙන්නේ මල්ලක. මේක දිහා බලන්නේ. හරිද? නොබලා බෝලයක් ගැනීම ඉවතට ගැනීමට ඉවතට ගන්නවා. නියත වශයෙන් කහ පාට බෝලයක්. මේ තියෙන්නේ කහ. මේ කහ බෝලයක්. ගැනීමට ඉවතට ගත යුතු බෝල ගණන අපි මේක කතා කරලා තියෙනවානේ. මට ඕන කවුද එහෙනම්? කහනේ. මට ඕන කවුද? කහ. මට එපා රතුත් එපා නිලුත් එපා. එහෙනම් මේ මල්ලෙන් ඔය මට ඕන නැති කට්ටිය එළියට දාන්නම වෙනවා. මොකද අපි එක එක ගන්නකොට නේද? රතු නිල් වලින් තියෙනවනේ 7යි 5යි කොච්චරද? 12. ඒ කියන්නේ මම 12 සැරයක් අත දානකන් රතු හෝ නිල් වලින් අහුවෙන්න පුළුවන්ද බැරිද? පුළුවන් නේ. එහෙනම් මට ඕන අය තියම් මට එපා අය එකතු කරනවා. එහෙනම් කීයද? 7යි 5යි 12යි. නේද? මෙතනදී මගේ දරුවන්ට කියන්න ඕන පුතා ඔයා කොච්චර දන්න ගානක් කොයි වෙලාවක හරි ටීචර් හරි සර් හරි කියද්දි මම දන්නවා කියන මතෙන් ඉන්න එපා. පැහැදිලිද? සමහර වෙලාවට ආවක මම දන්නවා. නේද? හැබැයි මේ ප්‍රශ්න ඇතුලේ තියෙන විශේෂත්වය තමයි ඒ ප්‍රශ්න එකින් එකට වෙනස් විදිහට එනවා. අපි එකම විදිහේ කියලා හිතාගෙන හැම ප්‍රශ්නයකටම යන්න එපා. පැහැදිලිද? පැහැදිලිනේ? එතකොට අපි ප්‍රශ්නය ආවෝක මම දන්නවා. ඒ නිසා මම මේක වැඩි ඕන්නේ අහන් ඉන්නෝ නෑ. අහුම්කම් දෙන්න. බුරන්නේ බල්ලෙක් වෙන්න පුළුවන්. නේද? මම දන්නා බල්ලා බුරන්නේ ඇයි කියලා. බුරන්නේ බල්ලෙක් කියලා දන්නවා. නේද? ආවක බල්ලා නේද? හැබැයි සමහර වෙලාවට මම හොඳට සැපට නිදාගත්තොත් සමහර වෙලාවට අර එළියේ තිබ්බ මොකද්ද? බයික් එක හොරු අරන් ගිහලා තියෙනවා. මං කිව්ව දේ තේරුණා නේද? මම දන්නවා. හැබැයි දන්නව වුණාට නැවත ඒක හොඳට අහුම්කම් දීලා අහන් ඉන්න. මම දන්න කාරණාවේ ඇතුලේ නොදන්න දේවල් ගොඩක් තියෙන්න පුළුවන්. ජීවිතෙත් එහෙම තමයි. නේද? එළියේ බුරන්නේ බල්ලා කියලා මම දන්නවා. දොර අරින්න ඕනේ නේද? ඔය බුරන්නේ බල්ලා කියලාත් දන්නවා. ඌ ටොමියා කියලාත් දන්නවා. නේද? අයියෝ කමන්නේ ඔය බල්ලානි කියලා ඉන්න එපා. නේද? අපි පොඩ්ඩක් මනසෙන් බලන්න ඕන. රයිට් බල්ලා ආවිලා කියන්නේ මු බුරන්නේ මොකද නේ? හොරෙක් පැල්ලා වෙන්න පුළුවන්. නේ? නැත්තම් සැපට අනිත් පැත්තට බෙඩ් සීට් එකක් පොරවන් උදේ පාන්දර නැගිටිනකොට එළියේ තිබ්බ බයික් එක නැති වෙන්න පුළුවන් නේ. ඒ නිසා මේ ප්‍රශ්න දිහා බලනකොට එකක් සැරයක් දන්නවා වුණාට ආයෙ නැවත නැවත ඒවා හොඳට අහුම්කම් දෙන්න. එහෙනම් මට එපා රතුයි නිලුයි. මට ඕනි කහ. එහෙනම් මට එපායි මෙතනින් මල්ලෙන් විසික් කරන්න වෙලා අයින් කරන්න ඕන. එහෙනම් 7යි 5යි 12යි. එහෙනම් මට පුතේ 12ක් යනකම් රතු නිල් අහු වුණාට අනිවාර්යෙන් මෙතෙන්ට කහ එකක් ගත්තොත් 13 වෙනි එක. නේද?
13 වෙනි එක. නැත්තම් මේකේ මල්ලෙන් ගත්තොත් කෙලින්ම 13ක්. ඒ 13 ඇතුලේ කවුද මට තියෙන්න පුළුවන්? කහ පාට බෝලයක් තියෙන්න අනිවාර්යෙන් පුළුවන්. උත්තරේ 2. මට එපා අයට මට ඕන එක්කෙනෙක් එකතු කරනවා. මට දෙකක් ගන්න කිව්වනම් මම මේකට දෙකක් එකතු කරනවා. පැහැදිලිද? කහ පාට බෝල දෙකක් ඕන කිව්වනම් 12ට දෙකක් 14. හරිනේ? රයිට්. නියත වශයෙන් එකම වර්ණයෙන් බෝල දෙකක් ලැබීමට ඉවතට ගත යුතු අවම ගන්නනේ. නේද? ඒතර අනිවාර්යෙන් එතනක් කියන්නේ අනිවාර්යෙන් මේකේ මට අනිවාර්යෙන් ගන්න ඕනි. මේකේ අනිවාර්යෙන් මට ගන්න ඕන බෝල කීයක්ද? එකම වර්ගයෙන් බෝල දෙකක්. එහෙනම් පුතා එකම වර්ගයෙන් දෙකක් ගන්නකොට එකම වර්ගයෙන් දෙකක් මම ගන්නකොට දැන් හිතන්නකෝ මෙතන තියෙන්නේ කහ පාට බෝල කෝ රතු පාට බෝල 7යි නිල් පාට 5යි කහ පාට බෝල 3යි. දැන් මට නියත වශයෙන්ම මේ කියන අයගෙන් එකම જાතියෙන්නේ නියත වශයෙන් එකම වර්ණයේ බෝල කීයක්ද? දෙකක්. ලැබීමට ඉවතට ගත යුතු අවම වාර ගාන කීයද? අවම වාර ගාන කීයද? එහෙනම් මම මෙතනින් පුතේ ಜಾති තුනක් තියෙනවනේ 1යි 2යි 3යි. මම එකක් ගත්තොත් කොහොමත් එකම જાතිය දෙන්නේ කෙනවද? නැහැ. දෙකක් ගත්තොත් එන්නත් පුළුවන්. මොකද්ද? ඒක නොවෙන්නත් පුළුවන්. මොකද ಜಾති තුනක් තියෙන නිසා එකම જાතියෙන් එන්නත් පුළුවන්. නැත්තම් දෙකක් ගන්නකොට දෙකකින් එන්නත් පුළුවන් නේ. එහෙනම් මෙයා ගන්නත් බෑ අපිට උත්තරේ. තුනක් ගත්තොත් මොකද කියන්නේ? එකම જાතියෙන් මට දැන් දෙන්නෙක් ඕනේ. තුනක් ගත්තොත් හරියයිද? නෑ. ඇයි තුනක් ගත්තොත් හරියන්නේ නැත්තේ? කවුද දන්නේ මට කර්මෙට මෙයාගෙන් එකයි මෙයාගෙන් එකයි මෙයාගෙන් එකයි හම්බෙයිද කියලා? එහෙනම් තුනක් ගත්තත් හරියන්නේ නෑ. තුන ඇතුලේ එකම જાතිය දෙන්නෙක් නොඉඳ ಜಾති තුනෙන් තුනක් ඉන්න පුළුවන්. එහෙනම් පුතා මම ගන්න වෙනවා මේකෙන් 4ක්. එහෙනම් මේ 4 හැදෙන්න පුළුවන් අවම බාධාව මොකද්ද? මේකෙන් එක ගිහිල්ලා තව එක්කෙනෙක් ආවොත් එයා කවුරු හරි එක පාටක් එක්ක දෙන්නෙක් වෙනවා. නේද? පැහැදිලිනේ? එහෙනම් අවම මම ගත යුතුයි කොච්චරක්ද? 4ක්. 4ක්. පැහැදිලිනේ? එහෙනම් අපි යම් ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 30. නාලක ළඟ එකිනෙකට වෙනස් කමිස 8ක්. කමිස කීයක් තියෙද? 8ක්. ඒ කියන්නේ A B C D E F G H I 8ට වැඩි ගියාද? 1 2 3 4 5 6 7 8 9ක් ගියා කිව්වත් වගේ. right. එකිනෙකට වෙනස් කීයක් තියෙද? කමිස 8ක්. මේ කමිස 8 ඇතුලේ එයාට විනෝද චාරිකාවක් යන්න කමිස දැන් 8ක් තියෙනවා ගෙදර. එයාට විනෝද චාරිකාවක් යන්න නම් යාම සදා ඔහු ඉන් 3ක් තෝරා ගත යුතු ඇත. කීයක් තෝරන්න ඕනද? 3ක්. පැහැදිලිද? කීයක් තෝරන්න ඕනද? 3ක්. ඒ කියන්නේ අපි හිතමුකෝ මේ ABC කමිස 3 තෝරගන්න පුළුවන් එයාටනේ. ආය BCD කමිස 3. ඒත් එක්ක ඕනනම් B අයින් කරලා CD තෝරගන්න පුළුවන්. ඒත් එක්ක C අරන් E තෝරගන්න පුළුවන්. පුළුවන්නේ? එහෙනම් එහෙම අවස්ථා කීයක් මේක ඇතුලේ තියද? මේක නම් අර ක්‍රම තියනවා දාලා හදන්න නේද? ඔකට එක එක විවිධ ක්‍රම. ඉතින් මෙතන මේ එක්කෙනෙක් අරගත්තොත් මෙවැනි අවස්ථා හදන්න පුළුවන් මේ එක්කෙනෙකුට කීයක්ද? 7ක්. එක්කෙනෙක් එක්ක තුන් දෙනා සෙට් කරන්න පුළුවන් අවස්ථා කීයක් තියද? 7ක් තියෙනවා. තියෙන කමිස ගාන 8යි. අවස්ථා ගාන කීයක් තියද? 7ක්. අවස්ථා ගාන 7ක්. එහෙනම් 8 වරක් 7 56යි. කීයද? 56යි. අවස්ථා 56ක් අපිට ඔකේ තේරීම් කරගන්න පුළුවන්.
ඊළඟ එක ඊයද 31 2020 වර්ෂය අධික අවුරුද්දක් ඕම් හිතන්න ඕන දේවල් මොකද්ද කියන්නේ වර්ෂයේ පෙබරවාරි 25 කවද්ද සඳුදා දින ආරම්භ වූ පොත් ප්‍රදර්ශනය දින 10ක් පුරා පැවැත්වුණි. එහෙනම් මේ අධික අවුරුද්දක් නේ 25 ආරම්භ වුණා නම් පුතා 25ත් අයිතිනේ. එතකොට 26 තියෙනවා 27 තියෙනවා 28 තියෙනවා මේක අධික අවුරුද්දක් නිසා කීයට යනකම් යන්න වෙනවද? 29ට යනකම් යන්න වෙනවා. දවස් 10ක් පුරා පැවැත්වුණි. ඒ අවසන් වූ දිනය වන්නේ. එහෙනම් පුතා 25 26 27 28 29 5යි මාසේ ඉවරයි මාර්තු මාසේ යන්න වෙනවා තව 1යි 2යි 3යි 4යි 5 නේද ප්‍රශ්නයක් තියෙනවා මෙතන මාර්තු 5 නෑනේ ප්‍රශ්න මාර්තු 5 විතරයි තියෙන්නේ එහෙනම් මේ සඳුදා නම් අඟහරුවාද බදාද බ්‍රහස්පතින්ද සිකුරාද සෙනසුරාදා ඉරිදා සවුන්දා අඟහරුවාද බදාදා එහෙනම් කවුද උත්තරේ පළවෙනියා කටුකොලේ ලියාගමු නේ අර අපි දන්නවා වුණාම සමහරලාට මනසින් හදනකොට වරදින්න පුළුවන්. ඊළඟ එක. මේකත් ඔයාලා වරද්දගෙන ඇති අනිවාර්යයි. නේද? මේකේ කියන්නේ පුතේ මෙම කුඩා සමචතුරස්‍ර ජාලය මගින් තිබෙන සමචතුරස්‍ර කිසිවක් වෙනස් නොකර සෑදිය හැකි විශාල සමචතුරස්‍රය සඳහා අවශ්‍ය අවම සමචතුරස්‍ර මේක පුරවන්නද කියන්නේ මේ. මෙයා පුරවන්න නෙමෙයි කියන්නේ. පැහැදිලිද? මේ කිසිවක් වෙනස් නොකර සෑදිය හැකි විශාල සමචතුරස්‍රය. එහෙනම් මේ පැත්තට 5 තියෙනවා මේ පැත්තට 4යි. සමචතුරස්‍රයක් වෙන්න නම් මෙතෙන්ටත් එහෙනම් තව එකක් එකතු කරලා මෙයා මොකක් කරන්න ඕනද? 5. එහෙනම් මේ 5යි 5 හදන්න යනවනේ 5 වරක් 5 කොටු කීයද? 25. එහෙනම් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 25න් 11ක් ගියාම තව කීයක් ඕනද 14ක් ඕන නේද වරදි නේද වරදින හැම එකක්ම පන්නරයක් කරගන්න හැමතිස්සෙම නේද මේ මම හැමතිස්සෙම කියනවා මේ අපි ඉගෙන ගන්න ජීවිතේ නේද මම නම් ශිෂ්‍යත්වනේ මේ උගන්වන්නේ මම හැමතිස්සෙම කියන්නේ මේ අපි ඉගෙන ගන්න හැම දෙයක්ම අපේ වරදින තැන් මේ හැම එකක්ම අපේ ජීවිතේ. නේද? වැරදෙනවා, වැටෙනවා, හොම්බෙන් යන්න වෙයි වැටලා. නේද? පෙරලෙයි නේද? බඩ ගාගෙන යන්න වෙයි. නේද? ඒත් නැගිටින්න. නේද? ඒත් නැගිටලා යන්න. පුළුවන් යන්න. පැහැදිලිද? සමහරු කියයි වාට බෑ කියයි නේද? ඔයාට පුළුවන්ද කියලා අහයි නෑ පුළුවන්. කවුරුත් බෑ කියලා එකක් නෑ. නේද? එහෙනම් පුළුවන්. නේද? කවුරු හරි හිතනවා මට බෑ කියලා එහෙම එකක් නැහැ. නේද? වැටුණු තැන අඳුරගන්න, වැරද්ද අඳුරගන්න, එතන මොකක්ද උනේ කියලා බලන්න, ඇයි මට වැරදුනේ කියලා හිතන්න, ඒ ඔක්කොම අදාගෙන ඉස්සරහට යන්න. නේද? තාම අපිට වරදින්න වෙලාවක් වෙලා නැහැ. තව තියෙන ඕන තරම් වෙලාව. එහෙම කියලා ඉතින් හැමදාම වැරදි යන්න එපා. 33 පහත රූපේ පාට කළ කොටස නිවැරදිව දක්වා ඇති පිළිතුර. පාට කළ කොටසනේ. එහෙනම් පුතේ මෙතන කොටු තියෙනවා මේ මොනවා කිව්වත් බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි කීයද 10යි. පාට කළ කොටසනේ ප්‍රශ්නෙට යනකොට ඔය මෙව්වට චුට්ටක් මේ පැන්සලින් ඉරක් යනන් එහෙම යන්න. නේද අමතක වෙනව නැත්තම් කළ නොකළ. රූපේ පාට කළ කොටස නිවැරදිව දක්වා ඇති. පාට කළ කොටස 1යි 2යි 3යි 4යි දැන් මාර වැඩේනේ 10න් 4 ඉන්නවද? නෑ 10න් 4 නෑ. දැන් කොහෙටද යන්නේ? අන්න තුල්ලේ භාගනේ. තුල්ලේ භාග බලලා 10න් 4ට සමාන භාගයක් තියෙද? භාගෙ වෙන්න බෑ. භාගෙ වුණා නම් 10න් 5 වෙන්න බෑ. 12න් 4 කොහොමත් බෑ. එහෙනම් බලනවා මෙතන 5න් දෙකක් තියෙනවානේ. එහෙනම් අඩු භාගෙනේ මෙයාට වඩා තියෙන අරයා 12න් 4 කොහොමත් වෙන්න බෑ කියලා තේරෙනවානේ. එහෙනම් අපි බලලා මේ දෙන්නව හරය හා ලවය එකම සංඛ්‍යාවෙන් දැන් මේ අඩු කරන්නම් බෙදන්න එපායිනේ. 5 ගන්න නම් මෙයා කීයෙන්ද බෙදන්න වෙන්නේ? දෙකෙන්නේ. රයිට්. එතකොට 5 එනවනේ. එහෙනම් එයාට කරපු එක මෙයාට කරන්නත් එපා. 4 බෙදුනවා දෙකෙන්. උත්තරේ 5න් 1යි. දෙවනි උත්තරේ.
මුල් රූපයේ මුල් කොටුවේ මේක නම් ලේසියෙන් අල්ල ගන්න තිබ්බා නේද? ඇති රූපයට අවශ්‍ය හැඩතල සියල්ලම ඇති කොටුව. මෙන්න මෙතන තියනවා නේද? වෘත්ත 1 2 3 4 5 ලොකු 1 6 තියනවානේ. එතකොට මෙන්න මෙයා ගන්න පුළුවන්ද? බෑ. බෑනේ ගන්න. එයාගේ අර ලොකු වෘත්තේ නෑ. වෘත්ත පහක් තියලා ලොකු වෘත්තේ නෑ. මෙයාගේ වෘත්ත ගැන ගැටලුවක් නෑ. නේ? ත්‍රිකෝණ බැලුවොත් 1 2 3 4යි. මෙයා වැඩක් නෑ. මෙයා ගන්න බෑ. ත්‍රිකෝණ කීයක් තියෙන්නේ? 3යි. එහෙනම් උත්තරේ මොකද්ද? තුන්වෙනි උත්තරය. තුන්වෙනි උත්තරය. තිස් හතරේ මෙන්න මේ ප්‍රශ්නේ පුතේ මේ මොකද්ද කියන්න ඕනේ? යන්න ඕනේ උඩට. හරි. මෙන්න මෙයාගේ මේ ඉරි තියෙනවා 1 2 3 4 කළු පාට ටිකක් තද කළු ගතියෙන් තියෙන ඉරි හතරක් තියෙන්නේ. නමුත් දැන් ඒකට යන්නේ නැහැ. ඒ කළු ඉරි මත තමයි මේක තෝරන්න තියෙන්නේ. පැහැදිලිද? ඒ වුණාට ඒ කළු ඉරි පේන්නේ නැහැ. ඒම කොහොමද? ඒ වෙන්නේ නැද්ද? අපිට කළු ඉරි පේන්නේ බෑයි. කළු ඉරි පේන්නේ නැතුව කොහොමද වෙන්නේ? ඒ නිසා මේකේ පැහැදිලිවම ගන්න අපිට උත්තර කීයකට යන්න වෙනවද? මේ දෙන්නට යන්න වෙනවනේ. මේ දෙන්නටම යන්න වෙනවා. මොකද මේ හරස් ඉරක් නැහැනේ. මේ ඉරත් නැහැ මේ ඉරත් නැහැ මේක සෙට් වෙන නිසා අර මුල්ල ගිහිල්ලා එතෙන්ට සෙට් වෙනවා මේ දෙන්නම එක වගේ නමුත් මේක හොයන්න තියෙනට තද කළු ඉරෙන් කළු ඉර ඔම්බදපත්තු වෙලා නැති වෙලා ඒ නිසා අපි 2 4 දෙකටම 2 3 දෙකෙන් ඕන එකක් හරිය ඒක අමාරු නෑනේ රයිට් ඊළඟට විශාල ගණකයේ ප්‍රමාණයට සමාන ප්‍රමාණයේ ගණකයක් ගොඩනැගීමට කුඩා ප්‍රමාණයේ ගණක කීයක් අවශ්‍යද? මෙව්වත් අර මොකක්ද අපි මෙයාට කියන්නේ? මෙයාගේ පුතා උස තියෙනවනේ 10ක්. පළලක් කීයද? ගණකයක් කියලාන්න කියන්නේ 10යි. මේ පැත්තට කීයද? 10යි. නේද? දැන් මේව ගත්තොත් 10 වරක් 10 100යි 100ව 10ක් කීයද? මම නිකන් පෙන්නන්නේ මෙච්චර දුර යන්න ඕනේ නැහැ 10යිනේ. මෙයාගේ කොහොමද එන්නේ? 5යි 5යි 5නේ. 5 වරක් 5 25 25 වරක් 5 කීයද? 125යි. මෙන්න මේ 1000 ඇතුලේ 125 ගොඩවල් කීයක් තියෙනවද? 125ව දෙකක් 250යිනේ. 250 125ව දෙකක් තියෙනවනේ. 1000ට 250ව කීයක් තියෙනවද? හතරක් තියෙනවානේ. 250ව හතරක් කියන්නේ දෙවරක් 4 කැට කීයක් ඕනද? 8ක් ඕනනේ. ඕක ඕනේ නැහැ. ඔච්චර දුර යන්න ඕනේ නැහැ නේ මේකේ ගිහිල්ලා හොයන්න පුළුවන් ඈ බැරි නැති බැරි එක නෙමෙයි. එහෙම හොයලා අපිට ගන්න පුළුවන්. හරිද? නිකන් අපි බැලුවොත් මේක දිහා ඔයා කල්පනා කරා නම් මේ පැත්තට මේ කැට කපන්න පුළුවන් කීයද? දෙකක්. නේ? ඒක එහෙනම් මේ පැත්තටත් දෙකක් පුළුවන්. මොකද මේ විශාල ගණකයේ හැම ධාරයක්ම එකම දිගනේ. මේ පැත්තට 5යි මේ පැත්තට 10ක් කියන නිසා මේකත් දෙකට කැපෙනවානේ. ඒතර මේකත් දෙකට කැපෙනවා. මේ උස අතර 10ක් නිසා මේකත් දෙකට කැපෙනවා. මේ පැත්තට දෙකට කැපෙනවා. එතකොට පුතා මෙතන කැට 2යි මේ පැත්තට කැට 2යි මේ පැත්තට කැට 2යි දෙවරක් 2 4යි 2යි කීයද? කීයද? 8යි. එහෙනම් කැට කීයක් ඕනද? කීයක් ඕනද? 8ක් ඕන. උත්තරේ 3. හරි. ඊළඟ එක. ප්‍රශ්න අංක 37. ලණුවක් ඔන්න කටුකොළ පාවිච්චි කරන්න ඕන තැන්. ලණුවක් සමාන කොටස් ලැබෙනසේ දෙවරක් නවනු ලබයි. ඉන්පසු ලැබුණු ලණු පොටවල් 4ම. එහෙනම් ලණු පොටවල් 4ක් කියන්නනේ මේක නමන්න ඕනනේ 3යි 4යි. හරිනේ?